රයිට් හොඳයි අපේ channel එකත් එක්ක ආදරයෙන් අත්වැල් බැඳගත්ත ඔයගොල්ලෝ සියලුම දෙනාට ගෞරවයෙන් ආදරයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා. ලංකාවේ නිර්මාණය වෙනවා මේ දවස්වල නිර්මාණය වෙමින් පවතිනවා ෂේන් ආර්.එන් විසින් අධ්‍යක්ෂණය කරන රාස් කියලා චිත්‍රපටයක්. එතන මේ චිත්‍රපටිය පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක නිර්මාණය වෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ කලාකරුවන්ගේ එකමුතුවෙන් දායකත්වයෙන් දෙගොල්ලොම සම්බන්ධ වෙලා තමයි මේ නිර්මාණය කරන්නේ. ඉතින් මේකේ නිෂ්පාදන කටයුත්ත කරන්නේ අශෝක් අයියා තමයි මේකේ මේ ප්‍රොඩියුසර් වගේම මේ අශෝක් ෆිල්ම් එකෙන් තමයි මේක කරන්නේ. එතකොට මේ වැඩේදී අපි මේ වැඩේ බලන්න යනවා. මේ වැඩේ බලන්න ගියා ඊට පස්සේ අපි බොහොම හොඳ කාස්ට් එකක් ඉන්නේ. බොහොම ෆ්‍රෙන්ඩ්ලි කාස්ට් එකක් එක්ක බොහොම ආතල්ලක යන වැඩක් මේක. ඉතින් අපි ගිහලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා රාස් ෆිල්ම් එක හැදෙන්නේ කොහොමද කියලා. මේ ඔගොල්ලෝ කැමතිම වැඩසටහන behind the scene. behind the scene අපේ අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ ටිකක් වෙනස් විදිහේ වැඩක් ලංකාවේ කරන ටිකක් වෙනස් විදිහේ ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. ඉතින් මේ වැඩේ ගැන විස්තර අහගන්න මේ වැඩේ හොඳම කෙනා අයිතිකාරයත් එක්ක තමයි අපි කතා කරන්න යන්නේ මේ නිර්මාණයේ නිෂ්පාදකවරයාත් එක්ක. ඉතින් අපි එතුමත් එක්ක කතා බහ කරලා ඉමු කොහොමද මේ වැඩේ කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා. අපිට මුලින්ම ඔබතුමාගේ නම මම අශෝක් ජයකොඩි. ඔබතුමා මේ නිර්මාණය මොකක්ද මේ වැඩේ? ඇතරමල්ලි මේක අශෝක් ෆිල්ම්ස් වලින් මේ අවුරුද්දේ නිෂ්පාදනය වෙන දෙවෙනි චිත්‍රපටය. මේ අවුරුද්දේ මගේ දැන් පළවෙනිම චිත්‍රපටය මගේ රෝසාදරි චිත්‍රපටය තමයි මේ අවුරුද්දේ නිෂ්පාදනය රිලීස් වුණේ ෆිල්ම් හෝල්ස් වල. මේක මගේ දෙවෙනි චිත්‍රපටය මේ අවුරුද්දේ නිෂ්පාදනය කරන මේ වැඩේ අතරම පොඩක් වෙනස් එකක්. මේක ඇත්තටම ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න සම්භාවයක් ඇති ඩිරෙක්ටර් කෙනෙක් එක්ක ඉන්දියන් තමිල් ඉන්න ආටිස්ට්ලා දෙන්නෙක් විතර මේකේ. ඒ දෙන්න සහ මෙතන මේ අපේ සීනියර් ආටිස්ට්ලා තව කීප දෙනෙක් එකතු වෙලා අලුත් වැඩක් කරනවා. මේක අපි තමිල් වලින් ඩබ් කරන්න ප්ලෑන් කරගෙන තමයි අපිට තමිල් වයිප් එකේ මලයාලම් වයිප් එකේ තමයි මේ ෆිල්ම් එක නිෂ්පාදනය වෙන්නේ. අශෝක් ෆිල්ම්ස් වලින් වෙනසක් තමයි කරන්න හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන නිසා නවක තරුණ තරුණියෝ දක්ෂ තරුණ තරුණියෝ ඉන්නවා. ඒගොල්ලන්ට chance එකක් දෙන එක තමයි අශෝක් ෆිල්ම්ස් වල අතරම මේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. අද අපේ මේ රූගත කිරීම වල 4 වෙනි දවස. තව ඉස්සරහට දින කීපයක් තියෙනවා. ඉතින් වැඩේ සාර්ථකව දැනට කෙරීගෙන යනවා. හරි. දැන් මේ වැඩේ දැන් ඔය කියන විදිහට බැලුවාම ලංකාවේ ප්‍රේක්ෂකයන්ටත් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ටත් ටිකක් අමුතු දෙයක්. ඉතින් මේ ලංකාවේ මං හිතන්නේ මේක මේ පළවෙනි වැඩක් වගේද කොහෙද මේ ලංකාවේ ආටිස්ලා ඉන්දියාවේ ආටිස්ලා දෙගොල්ලොම එකට දාලා කරන වැඩක් විදියට තියෙන්නේ. ඔව් මම හිතනවා අතන මේක දැවැන්ත වැඩක්. මමත් හිතුවටත් වැඩිය ගොඩක් සාර්ථක වෙච්ච වැඩක්. අතන අපි මුහුරත් එකේදීම මට ඒක මාර විදියට දැනුණා. ඉතින් හැම වෙලාවෙම වෙනසක් තමයි කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ. මොකද අපේ එළ සිනමාවේ ස්වර්ණමය යුගය කියලා තමයි මම හිතන්නේ මේ අවුරුද්ද සහ මේ ගෙවෙන කාලය. ගොඩක් මේ අතරම නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරු මේ ෆීල්ඩ් එකට ගොඩක් නැඹුරු වෙලා තියෙන කාලයක්. හැමෝම කැමැත්තෙන් සහ ආසාවෙන් වැඩ කරනවා. ෆීල්ඩ් එකේ ගොඩක් අලුත් මුණු තියෙනවා. අලුත් වැඩ කරන අය ඉන්නවා. ඉතින් මමත් අශෝක් ෆිල්ම්ස් වලින් ලොකු වැඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට වෙනසක් තමයි ඕනේ අත්තටම. අශෝක් ෆිල්ම් කියන එකේ නිෂ්පාදනය වෙන ෆිල්ම් චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය වෙනස් ආරයක වෙනස් අමුතු නිෂ්පාදන වෙන්න තමයි මට ඕනේ. ඒක තමයි මගේ පරමාර්ථය වෙන්නේ ඉස්සරහට. මොකද්ද මේ ෆිල්ම් එකේ නම? මේක රාස්. ඔන්න ඉතින් රාස් කියලා අමුතු විදිය වැඩක් ලංකාවේ වෙනස් විදිය වැඩක් දැවැන්ත වැඩක් ජාත්‍යන්තර වැඩක් කිව්වොත් මං හිතනවා මම නිවැරදි කියලා. අනිවාර්යෙන්. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තරයටම ගෙනියන්න ඕනේ කියන එක තමයි හිතාගෙන ඉන්නේ. මං හිතනවා පුළුවන් වෙයි කියලා. මොකද මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. හැමෝම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනවා. රැය දවල් නැතුව වැඩ කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵල විය යුත්තේ අපි මුළු ලෝකෙම අල්ලන එක. ඉතින් ඇත්තටම මගේ එකම බලාපොරොත්තු එක තමයි. ඉතින් බලමු සාර්ථක වෙයි කියලා හිතනවා. රාස් මූවි එක අනාගතයේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් සාර්ථක නිර්මාණයක් කියන එක අපිට තේරෙනවා මේ වෙන මහන්සිය
නේද? අපිට පේනවා සෑහෙන මහන්සි වෙනවා කට්ටිය මේ වැඩේ කරන්න කියලා. ඔව් ඇත්තටම මම හිතුවත් ඔයගොල්ලෝ අහලත් නැතුව ඇති ප්‍රොඩියුසර් කෙනෙක් නිෂ්පාදකවරයෙක් සෙට් එකේ මෙහෙම ඇවිල්ලා ඉන්නවයි කියලා මම හිතන්නේ මම තමයි අද උදේ පාන්දර මෙතනට ආවේ 4:05 වෙද්දි මෙතන මම ඇවිල්ලා සෙට් එක ගෙන්නලා වැඩ ටික පටන් අරගෙන ඉතින් අඩුපාඩු ටික බලලා මොකද මට එහෙම කැක්කුමක් තියෙනවා. ඉතින් මම වෙන ව්‍යාපාරිකයෙක් අතර මගේ වෙන බිස්නස් ගොඩක් තියෙනවා. හැබැයි මම මේක ආසාවට කරන්නේ මම හරිම ආසයි මේ ෆීල්ඩ් එකට. ඉතින් මම තමයි ඉස්සරොම මෙතෙන්ට එන්නේ. මම තමයි මේගොල්ලෝ හැමදේම හොයලා බලන්නේ. හැම වැඩේටම එක වැඩේට එක්කෙනා ගා ඉන්නවා. but ඒ වැඩ ඔක්කොටම මම ඉන්වෝල්ව්. හැම කෙනා ගැනම බලනවා ස්පෙෂලි මගේ ආටිස්ට්ලාගේ කෑම බීම ඇඳුම් පැළඳුම් මගේ කාර්ය කරලා බැලුවොත් කොස්ටියුම්ස් ඔක්කොම මගේ ඉතින් මම තමයි ඒවා සිලෙක්ට් කරන්න මහන්සි වෙන්නේ හැමදේම කරන්නේ. ඉතින් සතුටින් වැඩ කරනවා මම ඉතින් හිතනවා මේක සාර්ථක වෙයි කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මෙතුමා මෙච්චර කැපවීමෙන් මෙච්චර දායකත්වයෙන් මේ කරන නිර්මාණය ලංකාවෙත් ඉන්දියාවෙත් ඉතා සාර්ථක නිර්මාණයක් ජාත්‍යන්තරය ජය ගන්න සාර්ථක නිර්මාණයක් වේවා කියලා අපි ඔබට සුබ පතනවා. ඔව් thank you මල්ලි. අතන ස්පෙෂලි කියන්න ඕනේ අපේ ඉන්දියන් ආටිස්ට්ලා ලංකාවට එන්නේ පළවෙනිදා. පළවෙනිදායි 8 වෙනිදායි අතර කාලේ තමයි අපේ ඉන්දියන් ආටිස්ට්ලා මේකේ රෝගත් කිරීම වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පුළුවන් YouTube channel වලට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ වෙනස ඔයගලන්ට මුළු රටටම පෙන්වන්න. බොහොම ස්තුතියි ඔයගලන් සම්බන්ධ වුණාට. behind the scene වල අපේ දැන් අපි අද කරන්නේ මේ රාස් කියන ෆිල්ම් එකේ හැදෙන විදිහ තමයි අපි බලන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන ලංකාවේ ඉතාම දක්ෂ වගේම රූමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් සප්නා. ඉතින් සප්නා මොකද හිතන්නේ මේ වැඩේ ගැන? රාස් කියන්නේ ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන මං හිතන්නේ වෙනස්ම විදිහේ වැඩක්. ඉතින් මේකට සිංහල දෙමළ මුස්ලිම් කියන තුන්ගොල්ලන්ගේම එකතුවක් තියෙනවා. ඉතින් කියන්නේ අපි try කරන්නේ මේක ජැෆ් නවලත් ගෙනිහිල්ලා එතනින් එහාටත් ගෙනිහිල්ලා රටවල් කීපයක රිලීස් කරලා මේක ලෝකෙම දන්න චිත්‍රපටයක් කරන්න. ඉතින් ඒ නිසා රාස් කියන්නේ වෙනස් විදිහේ වැඩක්. ඒ කියන්නේ මේක ජෝයි කියන විදිහට මේක ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් දැන් මේ වැඩේදී නිෂ්පාදකවරයා සහ කාර්ය මණ්ඩලයෙන් ආටිස්ට් කෙනෙක් විදිහට ඔයාට හම්බෙන සහයෝගය මොකද්ද? නිෂ්පාදනය කියන්නේ අශෝක් ජයකොඩි තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් කලිනුත් එයාගේ රෝස ආදරේ බෑක් සයිඩ් වගේ නිර්මාණ විහිුණා. ඉතින් ඇත්තටම අශෝක් අයියා කියන්නේ මං හිතන්නේ මෑත කාලිනව ෆීල්ඩ් එකට ඇවිල්ලා ෆීල්ඩ් එක තුල ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඉතින් මේකත් මං හිතන්නේ ඒ වගේම ලොකු වෙනසක්. ඉතින් අශෝක් අයියා ඇත්තටම ලොකු උදව්වක් දෙනවා. ඉතින් දැන් උනත් සෙට් එකට ඇවිල්ලා අර අනිත් අය වගේ සල්ලි වෙදන් කරලා පාඩු ඉන්න එයා සෙට් එකට ඇවිල්ලා අඩුපාඩු බලලා එයාගෙන් වෙන්න පුළුවන් උපරිමේ දෙනවා. ඉතින් ප්‍රොඩියුසර් කෙනෙක් කියන්නේ මං හිතන්නේ ඇත්තටම ඒ වගේ ලොකු තමන්ගේ වැඩේ ගැන ලොකු උනන්දුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අතින් එයා හොඳ කෙනෙක් ඉතින්. දැන් ස්ක්‍රිප්ට් එක කියවුවද සම්පූර්ණයෙන්ම? ඔව් සම්පූර්ණයෙන්ම කියුවා. මේක මම ස්ක්‍රිප්ට් එක කියුවේ 2020 විතර. අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් කතාව හරි කතාවේ සාරාංශය පිළිබඳව හරි මෙන්න මේ වගේ එකක් තමයි වෙන්නේ කියලා. සාරාංශය කියන්නේ පොඩි ඉඟියක් දෙන්න. අන්තිමට ටිකක් කියන්නේ හොඳ අවසානයකුත් තියෙනවා. දුක හිතෙන අවසානයකුත් තියෙනවා. මික්ස් වෙච්ච අවසානයක් තියෙන්නේ මේකට. ඉතින් රාස් කියන්නේ ඇත්තටම කියන්නේ ගමේ ඉඳලා නගරයට එන පිරිමි ළමෙක්ගේ කතාවක්. ඉතින් ඒක ඇතුලේ ලොකු ප්‍රශ්න ගොඩක් වෙනවා. ඉතින් ෆිල්ම් එක බලලම තීරණය කරමුනේ. ඔව් අපි ෆිල්ම් එක බලලම තීරණය කරමු. ඉතින් සප්නා දැන් කොහොමද මේ දවස්වල ඔයාගේ මේ ලයිෆ් එක කොහොමද බිසීද මේ ෆිල්ම් එකත් එක්ක? තව වැඩ වෙනවද? ඔව් තව කියන්නේ දැන් ටෙලි ඩ්‍රාමා දෙකක් මේ වෙද්දි යනවා. ඉතින් අශෝක් අයියාගෙම තව වැඩක් පටන් ගන්නවා. ඉතින් මම අශෝක් ප්‍රොඩක්ෂන් එකට වැඩ කරනවා මම. ඉතින් ඒවත් එක්ක ටිකක් බිසි වෙලා තියෙන්නේ. ඉතින් ටෙලි ඩ්‍රාමයි ෆිල්ම් එකයි සමබරව කරගෙන ලයිෆ් එකේ දේවලුත් සමබරව කරගෙන යනවා. හරි හොඳයි. එහෙනම් සප්නා අපි ඔයාටත් පූ එකටත් හොඳ වටිනා නිර්මාණයක් ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොන හරි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙනවද මේක මේ වොයිස් කට් එක බලන ප්‍රේක්ෂකයන්ට ඔයාගේ? ඉතින් හැමෝටම ආරාධනා කරනවා රාසාවට පස්සේ බලන්න ඔයගොල්ලන්ගේ උපරිම සහයෝගය දෙන්න කියලා. ඉතින් ෆිල්ම්ස් හැදෙන්න ඕනේ ලංකාවේ. ඉතින් මේ වෙද්දී ෆිල්ම්ස් වලට ලොකු ඇත්තටම ඉල්ලුමක් තියෙනවා. මං හිතන්නේ මේ මෑතකදී නීරත් රිලීස් වුණා ළඟදී මට ආරංචි හොඳ කට්ටිය බලනවා කියලා. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ ලංකාවේ සිනමාව දියුණු කරන්න, ඔයගොල්ලෝ ඇවිල්ලා ෆිල්ම්ස් බලන්න, අගය කරන්න කියලා තමයි. හොඳයි සප්නා කියන. ගොඩක් ස්තුතියි ඔයාලට. බොහොම ස්තුතියි සප්නා. ඉතින් සප්නා කියන විදියට ෆිල්ම්ස් බලන්න ඇවිල්ලා දෙයක් ඉගෙන ගන්න. දැන් පොත් කියවන්නත් වෙලාව අඩුයිනේ ගොඩක් අයට. ඔව්. ඇත්තටම පොත් කියවන්න මට ටයිම් එකක් නැහැ. ඉතින් මම කරන්නේ ෆ්‍රී එකක් හම්බුනහම ෆිල්ම්ස් බලන එක තමයි. ඒ දැනුම ලබා ගන්න ෆිල්ම් එකක් බලලා. අනිවාර්යයෙන්ම. හරි. එහෙමනම් අපි සප්නාටත් රූ එකටත් දක්ෂ හොඳ නිර්මාණයක් ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යමු තවත් කෙනෙක් එක්ක කතා කරන්න.
ගොඩක් ස්තුතියි. ඔන්න බිහයින්ද සීන් එකෙන් අද එනවා රාස් ෆිල්ම් එක රූපගත කරන ස්ථානයට කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. මේක ටිකක් ලංකාවේ විශේෂ වැඩක්. ලංකාවත් ඉන්දියාවත් මේක ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ වැඩක් කිව්වොත් හරි නේද? ඉතින් මේ වැඩේ වෙන්නේ ලංකාවේ ඉන්න ඉතාම දක්ෂ රූමත් කඩවසම් රංගන ශිල්පියෝ ශිල්පිනියෝ එකතු කරගෙන අපිත් එක්ක හම්බුණා. අපිට බොහොම අමාරුවෙන් අල්ලගත්තේ නිමේෂ් එදිරිසිංහ කියන ඔයගොල්ලෝ රසිකයෝ ආදරය කරන තවත් ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. නිමේෂ් කොහොමද මේ වැඩේ? වැඩේ ඇත්තරම හොඳයි. අද ඇත්තරම තුන්වෙනි දවසේ යන්නේ වැඩේ. ඉතින් ගොඩක් සතුටුයි මගේ ප්‍රථම සිනමා නිර්මාණය සම්බන්ධ වෙන ප්‍රධාන චරිතයෙන් කලින් එකක් කරා ඒක වෙන කැරක්ටර් එකක්. ඒතකොට ඒකත් අශෝක් ෆිල්ම්ස් වලින්ම තමයි කරේ. ඉතින් අශෝක් ෆිල්ම්ස් වලින් ලොකු වැඩක් මේ පාර පටන්ගෙන දෙනවා. ඉතින් ලස්සනට යනවා වැඩේ. මෙහෙම දැන් අපි දකින්නේ නැහැ දැන් ඔය අනිත් වැඩවල එහෙම ගොඩක් වැඩවල නිෂ්පාදකවරයා මුදල් වියදම් කරා. එයා පැත්තකට වෙලා හිටියා මැනේජර්ෙක් තමයි. නමුත් මේ වැඩේදී නිෂ්පාදකවරයා මේ සෙට් එකේම ඉන්නවා. කොහොමද නිෂ්පාදකවරයා ගැන කියන්න තියෙන්නේ? නිෂ්පාදකවරයා ගැන ඇත්තටම කතා කරන්න ගත්තොත් ගොඩාක් කියන්නේ මහන්සි වෙනවා එයා. ඒ කියන්නේ සමහරලාට එයා නිදි මරන එයා හැම ලොකේෂන් එකටම එනවා හැමදේම හොයලා බලනවා. කියන්නේ ආටිස්ට්ලාගේ දේවල්ද පවා තව ක්‍රූ එකේ මොන හරි අඩුපාඩු තියෙනවද ඒ හැමදේම එයා හැමදේම හොයලා බලනවා එයා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් නිෂ්පාදකවරයාත් ඉතින් මේ මේකට සම්බන්ධ වෙලා අර ඒ කියන්නේ මේකේ ක්‍රූ එකම ඇත්තටම ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් සතුටුයි. ඉතින් අපිට අර අපේ පාර්ට් එක ගල්ලි වෙලා අපිට ඉන්න පුළුවන්. ඉතින් හරිම නිදාසේ අපි වැඩ කරගෙන යනවා. ඉතින් මේ දැන් කොහොමද පිටපත කියවුවද ඔක්කොම? ඔව්. දල වශයෙන් පොඩි ඉගියක් වගේ දෙන්න පුළුවන්ද මේ ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය වර්ධනය කරන්න? ලොකුවට දෙයක් මේකේ කියන්න බෑ. මොකද මේකේ අර ප්‍රේක්ෂකයන්ට රසය නැති වෙනවනේ. ඉතින් ඒ හින්දා මම කියන්නම් මේක අර පවුලේ සමගියත් එක්ක යන කතාවක්. ඉතින් ඒකත් එක්ක අර අක්කාගේ මල්ලිගේ තියෙන ආදරයත් එක්ක යන කතාවක්. එතකොට අක්කව අතුරුදහන් වෙනවා, එයාව බේර ගන්න යනවා. ඒ අතරතුර වෙන සිදුවීම් එක්ක ලස්සන කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඇත්තටම අදට කීවෙනි දවසද මේ රූපගත කිරීම යන? අදට අපි 20 වෙනිදා පටන් ගත්තේ. දැන් අද 23. එතකොට දවස් 4ක් වගේනේ. එතකොට දවස් 4 ඉතින් ගියා. ඉතින් තේරුණේවත් නැහැ. ඉතින් අපි හරිම සුන්දර විදියට කට්ටියත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් හොඳයි වැඩි. දැන් මෙහෙමයි මේකේ මේ ඔය සටන් ජවනිකා හැමක් තියෙනවා. මේ දවස් 3-4ට මොන හරි නිකන් අමතක වෙන සිදුවීම් අනතුරු ඒ වගේ දේවල් සිද්ධ වුනේ නැද්ද? තාම නෑ. දැන් අද තමයි ඒක වෙන්නේ හදන්නේ. මොකද අද තමයි පළවෙනි ෆයිට් එක යන්නේ. අද තමයි පළවෙනි එන්ට්‍රි එක මේකේ රූගත කිරීම කරන්නේ. ඉතින් අද අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක දැන් ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ජාත්‍යන්තර මට්ටමින් කියන්නේ මේක මිස්ටර් ෂේන්ගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේක වැඩේ වෙන්නේ. ඉතින් එයාගේ ඉන්දියාවේ කන්ටැක්ට්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කියන්නේ ඉන්දියාවේ නළුවෙක් ඉන්නවා. ඉතින් එයා තමයි මගේ තාත්තට රංගපාන්නේ. ඉතින් ඒකත් එක්ක අර ගොඩක් දුරට මේකේ අපි බලාපොරොත්තු වෙනවා මේක ඉන්දියාවේ ෆිල්ම් හෝල්ස් වලත් රිලීස් කරන්න. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේක ලස්සන ලොකු නිර්මාණයක් වෙයි කියලා. ඉතින් අශෝක් අයියත් පුළුවන් තරම් ඒකට එෆර්ට් එක දරනවා. ඉතින් මේක අපි අපේ නිර්මාණ ඉතින් අපි ජාත්‍යන්තරයට යවන්න ඕනේ නේද? ඉතින් ෂේන් ආර්යන්ගේ අධ්‍යක්ෂණය වෙන රාස් කියන ෆිල්ම් එක අනාගතයේ ඔයගොල්ලන්ට ඉහළ රසවින්දනයක් ගුණාත්මක රසවින්දනයක් අරගෙන එනවා කියන එක අපිට විශ්වාසයි. ඉතින් අපිට ඒගොල්ලෝ වෙන මහන්සියක් පේනවා. අපි ඔයගොල්ලන්ටත් පෙන්නන්න. ඉතින් අපි ඔබටත් මේ ක්‍රූ එකටත් මේ නිර්මාණය ලෝකේ ජනප්‍රිය දැවැන්ත නිර්මාණයක් කරගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔයාලට. හරි අපි බිහයින්ද සීන් ප්‍රෝග්‍රෑම් එකෙන් ආවා මේ රාස් කියන ෆිල්ම් එක. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කරන චිත්‍රපටයක් කියලා අපි කලින් කිව්වා. ඒ චිත්‍රපටය රූපගත කරන හැදෙන අවස්ථාවල. ඉතින් අපිට හම්බුණා ලංකාවේ ඔයගොල්ලෝ ආදරය කරන ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් ආකාශ් බුද්ධි. ඉතින් කොහොමද ආකාශ්? හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස් ටිකේ රාස් ෆිල්ම් එක එක දිගටම ෂූටින් කරගෙන යනවා. ඉතින් ලස්සන වැඩක්, වෙනස්ම වැඩක්.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉතින් බලන්න කියලා ඔක්කොම ඉස්සෙල්ලා. කොහොමද මේ වැඩේදී මේ ක්‍රූ එකෙන් සහ නිෂ්පාදකවරයා විසින් ලැබෙන සහාය කොහොමද මේක? නිෂ්පාදකවරයා ඇත්තටම අශෝක් ජයකොඩිය මගේ ළඟ හිතවතෙක් හොඳ යාළුවෙක්. ඉතින් වෙනස්ම වැඩක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ක්‍රූ එකේ අයත් හැමෝම හොඳයි. ඉතින් හරි නිහතමානී හැමෝම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් සහයෝගයෙන් හැමෝම කටයුතු කරන ඉඳලා වැඩේ කරන්නත් ලේසි. ඉතින් ලස්සන වැඩක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මේ වැඩේදී අපි එහෙම මෙහෙන් වටින් ගොඩින් ආරංචි කරලා බැලුවා. ආරංචි කරලා බලනකොට මේ ආකාශ්ගේ මේකේ තියෙන චරිතය මිතුරාගේ ළඟම යාළුවා ටිකක් විහිළු චරිතයක් වගේ කියලා කිව්වේ. කොමඩි කැරක්ටර් එකක් වගේ කියලා කිව්වේ. මොකද හිතන්නේ මේ චරිතය ගැන කලින් කරපු චරිතත් එක්ක බලනකොට? කලින් කරපු චරිත වලට වැඩිය සෑහෙන වෙනස්. ඇත්තටම මම පුතේකුත් යනවා ඇත්තටම මේ අනිත් චරිත වලට වැඩිය මේ හාත්පසින්ම වෙනස්. ඒකෝட ඩිරෙක්ටර් සේනාරයන් අයියා එයා කෙනෙක්. අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. හරි. වැඩේ මොකක්ද වෙන්නේ ඉස්සරහට කියලා බලමු කියලා තමයි ආකාශ් කියන්නේ. ඉතින් ආකාශ් ඔයාගේ ප්‍රේක්ෂකයන්ට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? හැමෝටම කියන්නේ ඉතින් ටෙලිඩ්‍රාමාස් වල තමයි මම ගොඩක් ඉන්නේ. ඉතින් වෙනස්ම වැඩක් මේක. වෙනස්ම චරිතයක් මම විතරක් නෙමෙයි. ගොඩක් කට්ටිය ඉන්නවා මේකේ ප්‍රවීණ රාමලියෝසක් ඉන්නවා. ඉතින් මේ වැඩෙත් එක්ක මේ ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් නිර්මාණයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ආකාශ් බුද්ධි මචං අපි ඔයාටත් ඔයාගේ ක්‍රූ එකටත් මේ වැඩේ ජාත්‍යන්තර මට්ටමේ වැඩක්. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ සම්මාන වලට පාත්‍ර වෙන්න ඕනේ කියලා සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. රයිට් ඕන බිහයින්ඩ් ද සීන් එකේ අපි ඇවිල්ලා ඉන්නවා රාස් කියන ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් රූපගත කරන ස්ථානයකට. ඉතින් මේකට ආවට පස්සේ අපි දන්න කියන අපි දැකලා පුරුදු අපේ රටේ ඉතාම දක්ෂ පරිණත කලාකරුවෙක් අපිට හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් මම ඉඳන් කතා කරද්දි කපිල ශිගේරා මහත්මයා. ඉතින් කපිල අයියත් එක්ක කතා කරන්න හිතුවා. කපිල අයියේ මේ රාස් කියන ෆිල්ම් එක මේ ටික විශේෂයි කියලා කියන හැමෝම. ඇත්තම කියනවනම් මේ රාස් කියන චිත්‍රපටිය මම රඟපාපු චිත්‍රපටිවලට වඩා ගොඩක් වෙනස්. මොකද මම හැම චිත්‍රපටියම ඇත් කරලා තියෙන හැබැයි මම ගොඩක් ආස විලන් කැරක්ටර්ස් කරනනේ. ඔයගොල්ලෝ මල්ල දන්නවනේ. මේකේ හම්බෙලා තියෙන්නේ බොහොම අහිංසක කඩයක් කරගෙන බොහොම දුක් මාසින් ජීවත් වෙන මේ මුදාලි කෙනෙකුගේ චරිතයක්. ඉතින් ඒ චරිතෙට මං හරි ආසයි. මොකද අපි රූපගත කරන්නේ කොට්ටාව සිකුරාද පොළ කියන පොලේ. ඉතින් මේක මගේ ගම වගේ මොකද මම අතුරු පිටියේ පොළේ කියන්නේ මේ යන්නේ පොලක්නේ. හැබැයි ඉතින් මේ රහස් ෆිල්ම් එක මං හිතනවා ඉස්සරහට හොඳ ගැම්මක් යයි. මේ දුෂ්ටයාගේ චරිත රඟපාලා මේ වගේ අහිංසක චරිතයක් රඟපාන්න හම්බෙන එක ලේසිද අමාරුද? ඇත්තම කියනවනම් මල්ලි මගේ කටින් එන්නේ අර විලන් කරන චරිතෙමනේ. මේකේ ෂේන් ඩිරෙක්ටර් එයා දීලා තියෙන ඩයලොග් එකේ ඒ විදිහටම මගෙන් ගත්තේ. මොකද කරන්න බෑ මල්ලි. ඒකද මම මේක ගහලා ඇඩ් කරන චරිතයන්නේ. හොඳයි ඉතින් චරිතයට ඕන කරන විදිහ මම කළා දුන්නා. හැබැයි මට කියන්න තියෙන මෙච්චරයි. මම විලන් කෙනෙක් වුණාට මට ලැබෙන ඕනම ගේමක් මම ගහනවා කියලා. ඉතින් මේ වැඩේ බැලුවට පස්සේ ලංකාව සහ ඉන්දියාව දෙගොල්ලම එකතු වෙලා කරන වැඩක්. ඒකේ නිෂ්පාදකවරයාත් සෙට් එකට ඇවිල්ලා සෙට් එකේම ඉඳන් සෑහෙන සහයෝගයක් දෙනවා. මොකද්ද මේ වැඩේ සහ නිෂ්පාදකවරයා ගැන කියන්න තියෙන්නේ? අශෝක මල්ලි මේ ෆිල්ම් එකට ඉස්සෙල්ලා කළා රෝස වසන්ත කියලා ෆිල්ම් එක. මම හිතන විදිහට. ඒකත් මේ ලංකාවේ හැම පුරවැසියෙක්ම ආදරෙන් බලපු ෆිල්ම් එකක්. ඉතින් මං හිතනවා අශෝක මල්ලි මේ අත ගහලා තියෙන මේ වැඩේ බොහොම සුන්දර වැඩ. මොකද ආටිස්ලා ගොඩක් ඉන්නවා. නම් කියන්න බෑ කොහෙන් ඉන්නවද දන්නේ නැහනේ. අමතකුණා තරහ වෙන්න පුළුවන්. අමතකුණා තරහ වෙනවා දුලීකා අපි මීනා ඉතින් ඒ වගේ මගේ සමකාලීන යාළුවෝ ගොඩක් ඉන්නේ. ඒකේ අලුත් කොල්ලෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් මං කියනවා උන්ට හොඳ මේ තෝතැන්නක් වුණා කියලා නිරාශ මේක ලංකාවේ ෆිල්ම් එකක් සම්මාන ගන්න මට්ටමේ ෆිල්ම් එකක් වෙයිද? අනිවාර්යෙන්. මොකද මේකේ පැති කඩවල් ගොඩක් තියෙනවා. ඒක ආර්ට් කරන පැත්ත වෙනම චරිතයක්. කොස්ටියුම් කරන පැත්ත වෙනම චරිතයක්. ඉතින් මොකද ඒකට එකතු වෙලා තින්නේ පොඩි කොල්ලෝ ටික. මොකද පොඩි උන්ගේ මනස හරි වෙනස්. දැන් මේ ආර්ට් කරන මල්ලියල අමුතුම චරිතයක්. ඉතින් ඒ වගේ ඇත්ත වශයෙන්ම මට උන් මල්ලිලා විතරයි මම නමක්වත් දන්නේ නැහැ. මට බණිත් දන්නේ නැහැ කපිලේ උඹ අපේ. නම කිව්වේ නැහැ කියලා. හැබැයි මං හිතනවා මේ මුළු ටීම් එකම හොඳ වර්ක්. ඒ කියන්නේ චේන් ඇවිල්ලා මගේ අවුරුදු ගානක විතර. මම හිත මම තමයි චේන්ට ඉස්සල්ලාම
ෆිල්ම් එක ඩාන්සින් ඩිරෙක්ට් කරන්න. ඉතින් ඒ වගේ මොකද ෂේන්ගේ මම අලුත් පැත්තක් දක්වන ෆයිටින් වලට ගියොත් වෙනවා. ඩාන්සින් වලට ගියොත් වෙන පැත්ත. දැන් ඩිරෙක්ට් කරන්න ගියා වෙන පැත්ත. ඒ වගේ උගේ පැතිකඩ ගොඩක් තියෙනවා මම හිතුවා උඩ ෆෝකස් කරනවා ඊන එක ඉදිරියට යන්න. කපිල අයියා වටා එකතු වෙලා ඉන්න රොද බැඳගෙන ඉන්න මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ? බලේ තීදා වගේ අදත් මාත් එක්ක ඉන්නවා. ඒ ගැන මම අගේ කරනවා. දැන් ඉතින් මගේ යනවා වැඩ ගොඩක් කරනවා ටෙලිග්‍රාම 3-4ක් යනවා මේ දෙරණ යනවා දෙකක්ම සෙන්සුරාදා සතිය දවස් 5ම. ඉතින් හොඳයි එදා හිටිය ටීම් එක අදත් මාත් එක්ක ඉන්නවා. අවසාන ප්‍රශ්නය. කොහොමද වයසට යන්නේ නැතුව එදා හිටිය විදිහටම මේ තාම ඉන්නේ? අවංක මෙන්න මෙතන බොහොම සුන්දර වෙනවා. රාස් චිත්‍රපටයේ රූපගත කරන ස්ථානයට තමයි අපි ඇවිල්ලා මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපිට මේ ඉන්දියාවේද ලංකාවේද කියලා හිතාගන්න බෑ. තාමත් එදා වගේම රූමත් අපේ ආදරණීය කලා ශිල්පිනිය බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහනටත් අපේ channel එකටත්. ඉතින් කොහොමද? හොඳින් සතුටින් අද දවසේ වැඩ කටයුතු කරගෙන යනවා රාස් චිත්‍රපටියේ. ඇත්තටම මේ චිත්‍රපටය තීම් එක හරි වෙනස්. ඒ වෙනසට මම කැමති. හේතුව දමිළ සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා ඒ වගේම ඉන්දියානු දමිළ සහෝදරයෙක් ඇවිල්ලා ඉන්නවා වෙලරාම මූර්ති කියලා. ඔහු විලන් කැරක්ටර්ස් වල මම හිතනවා ඔබ හමුවට ඇවිල්ලා ඇති. විශේෂයෙන් දමිළ ජනතාවගේ අපිත් බලලා තියෙනවා ඇත්තටම ඔහුගේ ඇත්තටම මූවිස්. ඉතින් සතුටුයි ඇත්තටම ඔහු වගේ සීනියර් ආටිස්ට් කෙනෙක් එක්ක ඉන්දියානු එක්ක ඉතින් මම රංගනයේ යෙදෙනවා බිරිඳ හැටියට. ඒක වෙනම අත්දැකීමක්. අපි සංහිඳියාව ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටය තුළ ඔබට ඒ සංහිඳියාව දකින්නට ලැබෙයි. මම හිතන්නේ මේ වගේ චිත්‍රපට තව තවත් වෙනවා නම් මම පෞද්ගලිකව සතුටු වෙනවා. හේතුව අපි ඔක්කොම එකයි මේ රටක් හැටියට. අපිට දෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් නිර්මාණයකින් මම හිතන්නේ ඒක තමයි ගොඩාක් වටින්නේ. මම හිතනවා මේ ස්ක්‍රිප්ට් එක හරි බරයි. මේක තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ මේක ඔබ මූවි එකක් හැටියට එළියට ආවහම సౌందర్యාත්මකව ඒ මූවි එක බලලා මම හිතන්නේ ඒ වෙනස ඔබට ඒ අත්දැකීම ඉන්න ගන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. මෙහි මම මතක් කරනවා කවුද අපේ අධ්‍යක්ෂකවරයා ෂේන් මට මුණ ගැහෙන්නේ වසුදා නාට්‍යයේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට. ඉතින් සතුටුයි ඔහු සමග මේ සම්බන්ධ වෙන්න ලැබීම. ඔහුටත් මේක මං හිතන්නේ ඔහුගේ නවතම ප්‍රථම අත්දැකීම. ඉතින් ඒ නිසාම තවත් ප්‍රොඩක්ෂන් එක අපි මතක් කරොත් අශෝක් ඉතින් මුණ ගැහෙන ප්‍රථම වතාවට අපි සියලු දෙනා. ඉතින් මගේ දියණිය එතකොට අපි සහෝදර සහෝදරියෝ ගොඩක් ඉන්නවා මේකේ රංගපාන දුලිකා ඇතුළුව. ඉතින් සතුටුයි හම්බෙන්න ලැබීම. ඕගලන්ටත් මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඉතාමත් වෙනසක් ඇතිව බලන්න පුළුවන් කියලා ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරනවා. පොඩි අතුරු ප්‍රශ්නයක්. ඒ වසුදා එකේ දැකපු විදිහටම මේ සුන්දරත්වය තාම තියාගෙන ඉන්නේ කොහොමද? ඒකට උත්තරයක් මම මෙහෙම කිව්වොත් අපි අර අපේ ඇවතුම් පැවතුම් කියන දේවල් හොඳින් තියාගත්තොත් ඒ කියන්නේ මම යන ගමනක් තියෙනවා. ඒ වගේම මගේ අම්මා තාත්තා මට දීපු දෙයක් තියෙනවා. ඒකට මම බොහොම ගරු කරනවා. ඔවුන් නිසා තමයි මේ රූපය හෝ යම්කිසි දෙයක් අද දක්වාම මේ රැඳිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක සහ අනිවාර්යයෙන්ම තමන්ගේ හිත ඇතුළාන්තය පිරිසිදුව සිටින්න මං හිතනවා. එතකොට අපේ මේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේම මේ සියලු දේවල් ලස්සනට පෙනේවි. මමත් මේ චිත්‍රපටිය තුළින් වුණත් අපි කියන්න හදන දෙයක් තියෙනවා. ඒකත් මං හිතන්නේ ඔබ තේරුම් ගනිවි ඉදිරියේදී. ඉතින් සතුටුයි. ඒ සුබ පතනවා ඔබතුමියගේ අනාගතයටත් මේ නිර්මාණය නිෂ්පාදක කාර්ය මණ්ඩලය අනාගතයට සුබ පතන ගමන් අපි මේ වැඩසටහන ரோமேசி எல்லாருமே பிகைண்ட் த சீன் யூடியூப் சேனலை சப்ஸ்கிரைப் பண்ணுங்கள், லைக் பண்ணுங்கள், ஷேர் பண்ணுங்கள், அவங்களுக்கு சப்போர்ட் பண்ணுங்கள். தேங்க்யூ. வணக்கம், நான் இந்தியாவிலேருந்து வந்திருக்கேன். என்னுடைய பேர் டிடிஆர் முருகன்.
நான் வந்து தமிழில் பெரிய வில்லனாக இருக்கேன். என் குரு திரு வேளா ராமமூர்த்தி அவர்களோட நான் இணைந்து இங்கே உள்ள ஒரு இந்த ஒரு படத்தில் எனக்கு ஒரு சீன் வாங்கி கொடுத்துருக்காங்க. அது நல்ல சீனாக இருந்திருக்கு. டைரக்டர் சார், நலீம் சார் இவர்கள் உதவியோடு எனக்கு நான் இதுதான் ஸ்ரீலங்காவில் ஃபஸ்ட்டு பண்ணுற முதல் படம். மக்கள் ஆதரவும் இங்கே உள்ள அந்த டீம் உள்ள அனைவருமே எல்லாருமே எனக்கு வந்து கோஆப்ரேட் பண்ணுறாங்க. நான் எதிர்பார்க்கவே இல்லை. பரவாயில்ல, மக்கள் வந்து இவ்வளவு இருக்குன்னு உள்ளங்க ஒர்க்கர்ஸ் எல்லாமே அந்த யூனிட்டே வந்து அப்படியே ஒரு இதாக இருக்காங்க. இங்கே டைரக்டரு அதுக்கு மேலே இருக்காங்க. சொல்கிறதுக்கு என்னடி எனக்கு தெரியலை. எனக்கே ஒரு மகிழ்ச்சியாக இருக்குது, ஆரவாரமாக இருக்குது. අපි බිහයින්ද සීන් අපේ YouTube නාලිකාවට අපි අරගෙන ආවා ඔයගොල්ලන්ට බලන්න මේ ජාත්‍යන්තර මට්ටමේ කරන ලංකාවේ කරන තවත් චිත්‍රපටියක් රූපගත කරන ආකාරය තමයි මේ බලන්න නරඹන්න ඔයගොල්ලන්ව මේ එක්කගෙන ආවේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ චේන් ආර්යන් කියන ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහුත් එක්ක කතා කරන්න තමයි මේ බලාපොරොත්තු මම හිතුවා කතා කරන්න බැරි වෙයි කියලා. හැබැයි අපිට වැඩිය හොඳට සිංහල කතා කරන්න පුළුවන් ඔහුට. කොහොමද චේන් අයියේ? මම ගොඩක් හොඳින් ඉන්නවා. මහන්සි පොඩි දඩනේ මාර කට්ටක් කරනවා ඉතින්. මේක මේ අපිට හැමෝම කිව්ව දෙයක් තමයි මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වැඩක් කියලා ලංකාවේ කරන. ඉතින් මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ මේ නිර්මාණය? ඇත්තටම ලංකාවේ කරන හැම වැඩක්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකක් තමයි. ඒවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න අපිට ඩෝ එකක් නැති ප්‍රශ්නයක් තියෙන්නේ. අනිත් අපේ සීනියර්ස්ලා අපේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා අපි ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ වගේම තමයි. ඉතින් ඒගොල්ලන්ගේ තමයි අපිත් පෝෂණය වෙලා තියෙන්නේ. ඉන්දියාවේ ගිහිල්ලා වැඩ කරාට කලාව මේ දේවල් ඉගෙන ගත්තේ ලංකාවේ කොල්ලෙක් මම ලංකාවේ ඉගෙන ගත්ත කොල්ලෙක්. ඉතින් මේක ජාත්‍යන්තර මට්ටමේ කියලා වෙනසක් කියලා කියන්නේ ඉතින් අර ඉන්දියන් ආටිස්ට්ලා කීප දෙනෙක් සම්බන්ධලා ඉන්නවා. උදාහරණයක් කිව්වොත් එම ප්‍රධාන චරිතය කරන නළුවාගේ තාත්තට ඇක් කරන්නේ වේල රාමමූර්ති කියන අපේ ඉන්දියන් ඇක්ටර්. එයා දැනට ධනුෂ්, වික්‍රම්, සූර්යා, විශාල් ප්‍රධාන පෙළේ ඇක්ටර්ස්ලා 10ක් 15ක් ගත්තොත් ඒ 15ටම තාත්ත විදිහට ඇක්ට් කරලා තිනවා. එතකොට එයා ප්‍රධාන චරිත කරලා තිනවා. කිඩාරි ඒ වගේම පට්ටතියානේ ඒ වගේ එයා රයිටර් කෙනෙක්. මොකද එයා කුට්‍ර පරම්පරේ නාවල් එක ලියපු එක්කෙනා. ඉතින් එයා අපි එකතු වෙලා ගොඩක් තව ප්‍රොජෙක්ට්ස් කරලා තිනවා. මේ අගෝස්තුලත් එකක් රිලීස් වුණා බෝගි කියන එක. ඉතින් පොඩි ගොඩක් කල් තිස්සේ හිතාගෙන හිටපු දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් දන්නවනේ දැන් අපේ ඉන්ඩස්ට්‍රි එක පොඩ්ඩක් මේ අප් කරලා දෙන්න මීඩියා එක පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕනේ. දැන් සාමාන්‍ය ෂූට් එකේදී ඔයගොල්ලන් මේ වගේ ඉන්ටර්විව් එකක් ගන්නවා වගේ ෂූට් එක ඉවර වෙලා ෆිල්ම් එක රිලීස් කරනකොට අපේ ලංකාවේ ගොඩක් අධ්‍යක්ෂකවරු ඉන්නවා, ප්‍රොඩියුසර්ලා ඒගොල්ලන් ගොඩක් මහන්සි වෙනවා මේක මිනිස්සු අතරට ගෙනියන්න. එතකොට ඔයගොල්ලන්ට ලොකු මීඩියා එකට ලොකු වගකීමක් තියෙනවා මේ මහන්සි වෙලා කරන මේ නිර්මාණය මිනිස්සු අතරට ගෙනියන්න. ඒ වෙනුවෙන් ඔයගොල්ලන් උදව් කරන්න ඕනේ කියලා මම ඉල්ලනවා ඔයගොල්ලන්. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ කවියක් වේවා, සින්දුවක් වේවා, නාට්‍යයක් වේවා සමාජයට ආදර්ශයක් දෙන්න ඕනේ. සමාජයේ හොඳ දෙයක් වෙන්න, හොඳ දෙයක් කරන්න කියලා. මේ කරන නිර්මාණය තුලත් ඒ වගේ ආදර්ශයක් තියෙනවද? අනිවාර්යයෙන්ම කියලා කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටි දැනට 40-50 විතර වැඩ කරලා තියෙනවා. ගොඩක් දුරට මම සම්බන්ධ වෙච්ච හැම ෆිල්ම් එකක්ම හොඳ දේවල් කරන හොඳ මීනින්ග්ෆුල් දේවල්. ළඟදී මේ අවුරුද්දේ රිලීස් වුණා රෝසාදරේ ෆිල්ම් එක. හරි ලස්සන කතාවක්. ඉතින් ඒක වෙනස් විදිහේ මිනිස්සුන්ට ෆීලින් එකක් දීපු කතාවක්. ඒකත් මම නැටුම් අධ්‍යක්ෂක විදිහට වැඩ කරා. එතකොට මේ අවුරුද්දේම ජනවාරි තව රිලීස් වුණා ළමා චිත්‍රපටයක් සාරංගයි දිනක් සිනංගිත කරපු විශ්ම. ඒකෙත් මම නර්තන අධ්‍යක්ෂකවරයෙක් මම කටයුතු කරා. ඒ වගේම තව අගෝස්තු වල රිලීස් වුණා බෝගි. ඒ චිත්‍රපටෙත් මම සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේ තව මේ දෙසැම්බර් වල ඇස්ටැග් කියලා ෆිල්ම් එකක් තමයි ඉන්දියාවේ රිලීස් වෙනවා. ඒකෙත් මායි මගේ යාළුවා මිත්‍ර ඉන්දියන් බාලා අපි දෙන්නම අධ්‍යක්ෂණය කරපු එක. ඒකෙන් මම රංගපවන ඒකත් රිලීස් වෙන්න තියෙනවා. ඒ හැම දෙයක්ම මීනින්ග්ෆුල්. මේ උදාහරණයක් ගත්තොත් මේ මිනිස්සු ගත්තොත් වර්ග 12ක් ඉන්නවා. ඒ වර්ග 12ම කියන්න මට වෙලාවමදි 3ක් කියන්න. සමහර මිනිස්සුන්ට දෙයක් කිව්වොත් එයා කියපු ගමන් කරන මිනිස්සු කොටසක් කියලා. තව මිනිස්සු ඉන්නවා දෙයක් කිව්වොත් කරන්න පුළුවන්. බයෙන් කරන එකක්. උදාහරණයක් දැන් ෆයිට් එක ෂූට් කරනකොට දකින්න තියෙන්නේ. ඒක ෆයිටර් කෙනෙක් එයාගේ පෝෂන් එකට ටක් ගාලා කරන. අනිත් ෆයිටර් එයාට පුළුවන් කරනම දැන් බය ටික කියලා එහෙම කරපුවා. තව කට්ටියක් ඉන්නවා ඔක්කොම කියලා අපුඩි ගාලා මේක කර එහෙම වෙන පුළුවන් කියලා. නමුත් ඒගොල්ලන් කරන්නේ නැහැ.
ඇත්තට ඒ වගේ අර මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම් තියෙන මිනිස්සු. ඒ වගේ තමයි කතාවල් ගත්තත් අපේ නිර්මාණවල් ගත්තත් මේ හැම දෙයකම මේ වගේ තියෙනවා. ඒවා අපි හරියට තේරුම් අරගෙන මේක කරනවා. අනිත් එක අපි කරන කතාවල් තුළ ගොඩක් දුරට මේක අපි දාන්නේ සීඩ් එකක්. අර ඒ සීඩ් එක මේ කියන්නේ ගොඩක් දුරට ළමයි. දැන් ජීවිතයේ මීඩියා වෙලා තියෙන්නේ. එතකොට මේ මීඩියා එකේ මොනවද දකින්නේ? AI ස්ටයිල් එකක් වේවා, කන බොන දේවල් හැමදේම. කුණු ගොඩක් දාලා මේ කෙලෙකුත් ඒකටත් අපේ මිනිස්සු වෙනවා පස්සේ. අධ්‍යාපනයේත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒක හරියට අපිට වගකීමක් තියෙනවා. අපි දෙන දේ හරියට ආදර්ශමත් වෙන විදිහට දෙයක් දෙන්න. දැන් ඉස්සර එක 85 90 දශකවලේම සිගරට් එක බොන එක මාර ස්ටයිල් එකක්. හේතුව දැන් ඉන්දියාවේ රජනිකාන්ත් වගේ අර මේ නළුව ගත්තොත් ශාරුඛ් ખાන් ලගත්තොත් එවෙලෙම සිගරට් එකත් එක වින්නේ. ඉතින් ඒවා මාකට් වෙනවා. ඉතින් මම ගොඩක් දුරට වයලන්ස් එතකොට මේ වගේ දේවල් ටිකක් අඩු කරලා ෆැමිලි බොන්ඩින් එතකොට අම්මයි තාත්තයි කොහොමද එතකොට අම්මයි දුවයි පුතයි කොහොමද තාත්තයි දුවයි පුතයි කොහොමද එතකොට සහෝදර දෙන්නගේ බැඳීම කොහොමද මේ ෆැමිලි එක ස්ට්‍රෝංලි තියාගන්න හැමෝම මාන්සි වෙන්න ඕනේ. මාන්සි වෙනවා නොපෙනෙනවා එළියට. නමුත් ඒ ගැන කතා කරන කතාවක් තමයි. ඒත් එක්කම මම දැන් සිංහලෙන් කතා කරනවා. දැන් මට එන්නකොටම කෝල් එකක් ආවා. මම දෙමළෙන් කතා කරා. කලින් එක්කෙනෙක් හින්දි වලින් කතා කරා. ඒක අපේ සමාජයේ දිනදා හම්බෙන මිනිස්සුත් එක්ක ඒ භාෂාවලින් අපි කතා කරන්නේ. ඒත් මේ ෆිල්ම් එකෙත් තියෙනවා. මේ ෆිල්ම් එකේ ගම්මානයේදී ප්‍රධාන චරිතය නළුවගේ තාත්තා නඩුවක් බේරනවා. ඒ නඩුව සම්පූර්ණ ගම්මානයේ දෙමළෙන් යන්නේ. ඊට පස්සේ කොළඹ නගරයට ආවට පස්සේ එයාට සම්බන්ධ වෙන බායි චරිතය, මුස්ලිම් චරිතය. ඒ වගේ ඔක්කොම මික්ස් වෙලා තියෙනවා. වැඩ කරන්නත් මික්ස් වෙලා තියෙනවා, රංගපාන්නත් මික්ස් වෙලා තියෙනවා, ස්ටෝරි එකත් මික්ස් වෙලා තියෙනවා. මෙහෙම දැන් අපි වෙන වැඩවල අපි දකින්නේ නිෂ්පාදකවරයා විසින් මුදල් වියදම් කරනවා. ඔහු සෙට් එකට එන්නේ නැහැ, බලන්නෙත් නැහැ. මේ ඔහු වෙනමින්. මොකද මේකේ නිෂ්පාදකවරයා සෙට් එකේ ඉන්නවා. ඊටු සහයෝගය. කොහොමද නිෂ්පාදකවරයාගෙන් හම්බෙන සහයෝගය මේකට? නිෂ්පාදකවරයා කියලා කිව්වොත් එයා මගේ යාළුවෙක් මගේ. ඒ කියන්නේ මාර ක්ලෝස් යාළුවෙක් මගේ හැම දෙයකින්ම මාව ගොඩක් මම ඇත්තටම මේ අවුරුද්දක් විතර මේ හැමදේම අතලලා මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඉන්නේ මේ කුලියාපිටියේ. එයා එහෙට ආවා. එහෙට ඇවිල්ලා මම කිව්වා නෑ මේක කරන්න ඕනේ. උඹ කරපන් කියලා. මාව එයා වලෙන් වගේ අරගෙන ඇවිල්ලා තමයි මේකට මේව කරේ. එතකොටම එයා කියන්නේ මම මේක ගොඩක් ප්‍රොඩියුසර්ස් එක්ක වැඩ කරලා තියෙනවා. මෙයාගේ ගොඩක් දුරට මාර ආර්ට් එකක් තියෙනවා. ඒක හැමෝටම මේක නෑ. උදාහරණයක් අපි මොනවාරි සීන් එකක් කිව්වත් ඒ සීන් එක ඩෙවලොප් කරගන්නකොට මාර අයිඩියාස් ටිකක් තියෙනවා. මම හරි ආසයි ඒත් එක්ක. කතා කරනකොට මාර විදිහට ඩෙවලොප්. ෆ්‍රෙන්ඩ්ෂිප් එක වගේම අපේ නිර්මාණවලදී මේ හැමදේම දැන් අද පොඩි ඉෂුව එකක් තිබ්බා. උදේ 4ට ආවා. ඇවිල්ලා ඒක ඉෂුව එක ක්ලියර් කරලා දීලා ඔක්කොම කරලා දීලා අන්න එහෙම. එතකොට අශෝක් කියන හරියට අර මම කිය පළවෙනි කැටගරියේ මිනිස්සයා. ඕනෙම දෙයක් හිතුවොත් අනිවාර්යයෙන්ම කරනවා එයා. ඉතින් මම හිතනවා එයා ගත්ත අභියෝග ඔක්කොම එයා ජයගත්තා. මේකත් එයා ජයගනි කියලා හිතනවා. ඉතා ඉක්මනට එයා වෙනස්ම විදිහකින් ඔයගොල්ලන්ට දකින්නත් හම්බ වෙයි. බලමු මම ඉතින් අශෝක්ට ගොඩක් තෑන්ක්ස් කරනවා. මාර ෆ්‍රීඩම් එකක් දීලා තිනවා. ඒ වගේම ක්‍රූ එක ගත්තොත් එimhe හරි අර මීට කලින් මම මේ වැඩ කරලා තිනවා. මීට කලින් චිත්‍රපටි ගොඩක් එක වැඩ කරලා තිනවා. ටෙලිනාට්‍ය වල වැඩ කරනවා. සමහරට පොඩ්ඩක් පරක් වෙච්ච එක මම මේ මූණ අල්ලගෙන යන කට්ටිය ඉන්නවා. එහෙම වගේ අත්දැකීම් තියෙනවා. නමුත් අපේ ක්‍රූ එක ගත්තොත් එimhe මාරම මේකයි මට ලොකු සහයෝගයක් ලබා දෙනවා අපේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කළු ආරච්චි. ඒ වගේම ආර්ට් ඩිරෙක්ටර් ධනංජය. විශේෂයෙන්ම කියනෝනේ මගේ DOB. එයාට ඇවිල්ලා තායිලන්ත වල ඉඳලා ලංකාව ෂූට් එකට ගිහලා තායිලන්ත ලංකාවට ඇවිල්ලා ජෙෆ්නා වලට ගිහිල්ලා ඊළඟ දවසේ මගේ ආවා ෂූට් එකට. මම පට්ට ටයිට් එකක් තියෙනේ. ඒත් එයා මාර විදිහට වැඩ 12 වෙනකම් අපි ඩිස්කස් කරගෙන මේ වල ටෙන්ෂන් එකේ අර මේ නෙවෙයි. අපි දකින්නේ ප්‍රොඩියුසර් ද අශෝක්ගේ උමනාවක් තියෙන්නේ. අපි පටන් ගන්න කොටත් එන්ටර්ටේන්මන්ට් එකක් තියෙනවා. වැඩේ යන කොටත් එන්ටර්ටේන්මන්ට් එකක් තියෙන්න ඕනේ. ෆිල්ම් එක බලනකොට අපි එන්ටර්ටේන්මන්ට් කරලා තමයි මේක කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් තරහ වෙලා අර මේ කෑ ගහගෙන මේක කරගෙන එහෙම කරන්නේ. ඒ වගේම මගේ වැඩ කරන හැම කෙනෙකුම කියලා තියෙන්නේ. ප්‍රොඩියුසර්ගේ රුපියලක් අනවශ්‍ය විදිහට ඕගොල්ලෝ වියදම් කරන්න එපා. ඕගොල්ලෝ ඉස්සෙල්ලා වියදම් කරන්න එපා. මහන්සි වෙන්න ඒකට ප්‍රතිඵල ලැබෙනවා. මේක කරගෙන යන්න. ඇත්තම සතුට තියෙන්නේ ෆිල්ම් එක අවුට් වෙන දවසට ඒකේ තියෙන ක්වොලිටි එක. ඉතින් හොඳ නිර්මාණයක් ලස්සන ඉදිරිපත් කිරීමක් මේ නිර්මාණකරණය පිළිබඳව ඔහුට හොඳට කතා කරන්නත් පුළුවන්. ඉතින් සුබපතනවා ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් ලංකාවේ වගේම ලෝකයේ දැවැන්ත නිර්මාණයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් behind the scenes YouTube නාලිකාවට ගොඩක් ස්තුතියි. අපි ගැන කතා කරනවට ඇවිල්ලා ඔයගොල්ලන් තවත් දියුණු වෙන්න ඕනේ මේ වගේ අයට
තව ගොඩක් අය ඉන්නවා. අපි මේ වගේ කරන ෆිල්ම්ස් කරන අය ටෙලිනාට්‍ය කරන ඉන්නවා. අපේ තරුණ අලුත් ඩිරෙක්ටර්ස්ලා ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් මේකේ මම නර්තනය කරනවා, සටනුත් කරනවා. ඒ වගේ අපේ ඉන්නවා කට්ටිය. ඒ කට්ටිය ගැනත් ඕගොල්ලෝ මේ වගේ කතා කරලා ඒගොල්ලන්ට ප්ලැට්ෆෝම් එකක් ගන්නවා. මේක මහා සාගරය වගේ. අපේ සමහර කොටස් හිතාගෙන අපි විතරයි මේක ඉන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි. මේක මාර huge field එකක්. ඔක්කොටම ඉඩ තියෙනවා යනවා. දක්ෂතාවෙත් එක්ක එනවලු. ෆොටෝ එකක් කරන් Facebook දැම්මා කියන නළුවෙක් වෙන්නේ නැහැ, ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නෙත් නැහැ. හැකියාව හදා ගන්න ඕනේ. හැකියාව තියෙන එක්කෙනාට ඉස්සරහට යන්න පුළුවන්. අද යම්කිසි සිදුවීමක් මම දැක්කා. ඉතින් ඒ සිදුවීමත් එක්ක මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් අයියගෙන්. අයියේ සාමාන්‍යයෙන් දැන් ඉස්සර අපි අහලා තියෙනවා නළුවෙක් වෙන්න මේ වගේ කට්ටක් කෑවා, මේ වගේ දුකක් වින්දා, ඔම ගාමිණී පොන්සේක මහත්තයාගේ ඉඳලා ප්‍රොඩියුසර්ලා මහත්තයාගේ ඉඳලා අපි ওই ටික අහලා තියෙනවා. නමුත් වර්තමානයේ ඉන්න අලුතෙන් මේ ශ්‍රේෂ්ඨයට රඟපාන නළුවෙක් නිලියක් විදියට ඉන්න කෙනෙකුට අයියට මොකක් හරි දෙන්න තියෙනද ඇඩ්වයිස් එකක්? ඇත්තටම දෙන්න තියෙනවා. හේතුව මම මේකේ පටන් ගත්ත කාලේ මගේ දුරෙන් රිලේෂන් වෙන අපේ කෙනෙකුත් මේ ෆීල්ඩ් එකේ හිටියා. ඒ කාලේ මට එයා එන්න කියනවා. මම ඉතින් ගෙදරට තොරෙන් බස් 5ක් 6ක් මාරු වෙලා තමයි බදුල්ලේ ඉඳලා ආවේ. ඒ කාලේ මේ වගේ ෆැසිලිටිස් මොකුත් තිබ්බේ නැහැ. ඉතින් එහෙම ඇවිල්ලා මාර කට්ටක් කාලා තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මගේ ඉස්සර හිටියා එම්.ඒ. ගෆෝර් කියලා කැමරා ශිල්පියෙක් ලංකාවේ. ඉතින් එයා තමයි මට ගොඩක් උදව් කරේ. ඉතින් එයා මට කිව්වා මම චිත්‍රපටි 400ක් කරලා තියෙනවා. මෙහි ඉතින් ඒකට අගය කිරීමක් මට ලැබුණේ නැහැ. ඔබ මේ ඵලයන් කියලා මට රාකේෂ් කර්ණ ඉන්ස්ටිටියුට් එකට යාම සම්බන්ධ කරලා ඒ සිනමා මම එහෙ ගිහලා ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි මම පිළිලෙකට ආවේ. මම ලංකාවේ තමයි ඉන්නේ. නමුත් ඉන්දියාවේ වැඩ කරන්නේ. ඒගොල්ලන් අපිව එහෙට අපිට ගෙවීම් කරලා අපි එහෙට අරගෙන අපෙන් වැඩ ගන්නවා. සමහර වෙලාවට ඉතින් දුකක් හිතෙනවා මේ අපේ කට්ටිය මේ එහෙ අපිට ප්‍රොඩක්ෂන් බොයිස්ලා මෙහෙ ඇවිල්ලා ඩිරෙක්ටර්ස්ලා වෙලා ඉන්නවා. ඒ අපේ කට්ටියට අවස්ථාව දෙන්නේ නැත්තේ මේ පිට කට්ටියට දෙන්නේ කියලා. ඉතින් එන නළු නිලියන්ට මම කියන තියෙන්නේ මේකයි. රූපේ වැඩක් නැහැ. අපි ඇඟ පුම්බගෙන අරින් මේ කරලා ලස්සන සුදු වුණා කියන නළුවෙක් නිලියෙක් වෙන්න බෑ. හැකියාව ඉන්ටර්නල් and external හැකියාව නර්තනය, රංගනය, ඉමෝෂන්ස් මේ සම්බන්ධව ඇක්ටින් වල තියෙන වේරියේෂන්ස් තියෙනවා. ඒ වේරියේෂන්ස් කියලා තියෙනවා. අපේ සීනියර්ස්ලා බලන්නකෝ. අපේ සීනියර් ආටිස්ට්ලා ගත්තොත් ඒ වදත් බව කරු කරන ගොඩක් මේ කට්ටිය ඉන්නවා. නිමල් සුර්තික කොස්තරම ඇත්තටම කුසුමකලා මහේන්ද්‍ර පෙරේරා කට්ටිය ගත්තොත් එහෙම ඉතින් ඇත්තටම අපිට ඒගොල්ලෝ මෙල ඇක්ටින් යුනිවර්සිටි එකක් වගේ අපිට තියෙන එක අපි ඇවිල්ලා කවදාවත් අරයා කරන දේ බලලා අපි ඒ විදිහට කරන්න ඕනේ කියලා හිතන්න ඕන නැහැ. දැන් ඇත්තටම කියනවා නම් ලංකාවේ මේ දැන් අපි මෙගා ටෙලිනාට්‍ය කරනවානේ. මෙගා ටෙලිනාට්‍ය මට මතකයි මම ඉන්දියන් කම්පැනි එකකට කරා. එතකොට ලංකාවේ අශෝරාවේ දූදරුවෝ කියන ටෙලිනාට්‍ය කැසට්ස් මෙහෙන් අරන් ගිහලා ඒක බලලා තමයි ඒගොල්ලන් මෙගා නාට්‍ය පටන් ගත්තේ. නමුත් අපි දැන් ඒගොල්ලන්ම බලලා කොපි කරනවා. සිනමාව ගත්තොත් එහෙම ඩිරෙක්ටර් ශංක කියන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් ඉන්දියාවේ හිටපු ලොකුම ඩිරෙක්ටර් කෙනෙක්. දැන් ඉන්න කෙනා පරණ කෙනෙක්. ෆිල්ම් 100ක් කරලා තිනවා. එයාගේ චිත්‍රපටි ගමන ආරම්භෙත් ලංකාවේ. එතකොට අපි ලංකාව කියන අපිට මාර හැමදේම තියෙනවද? ලංකාවේ මම සිංහල භාෂාව මට පුළුවන් නිසා මම භාෂාවල් 5-6ක් මට පුළුවන්. ඒක හැම රටේ හැම කෙනෙකුටම බෑ ඒක කරන්න. කාටවත් බෑ. ලංකාවේ ගෑනු කෙනෙක් කුවයිට් වලට ගිහිල්ලා අරාබි කතා කරනවා. ඒ වගේම අපේ කට්ටිය මගේ මල්ලිලා ඔක්කොම මැඩගස්කර් ඉන්නේ. කොටෝ මැඩගාසි කතා කරනවා, ෆ්‍රෙන්ච් කතා කරනවා. ටික කාලයක්. ඒ කියන්නේ අපිට මාර හැකියාවක් තියෙන හැම පැත්තෙම අර කකුලෙන් ඇදලා එක එකාට කැපිලි දාන්න නැතුව අර පිරිසුදු හිතක් තියෙනවා නම් ඔක්කොටම හොඳ ගමනක් යන්න පුළුවන්. හරි අපි වැඩිය මේ වැඩේට බාධාවක් වෙන්නේ නැතුව අපි අධ්‍යක්ෂකතුමාව නිදහස් කරනවා එතුමාගේ රාජකාරිය කරගෙන යන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි. තැන්ක්ස්. ෂේන් ආර්යන් විසින් අධ්‍යක්ෂණය කරන රාස් ෆිල්ම් එකේ බිහයින්ඩ් සීන් එක කරන් තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ රටේ ඉතාම ලස්සන මම හිතුවේ දැන් කැමරාව හරහා දකින්නකොට තමයි මේ තරම් ලස්සන ඇත්තේ නෑ. ඇත්තම දැක්ක ඇත්තම ලස්සනයි. ඉතින් ඇයත් එක්ක කතා කරන්න තමයි ආවේ. මේ වැඩේ මොකද හිතන්නේ මේ වැඩේ ගැන? මම ඇත්තටම මේ ෂේන් අයත් එක්ක වැඩ කළා නැහැ මීට කලින්. ලොකු එක්ස්පීරියන්ස් එකක් දැනුණා. මේ කෙනා වැඩ කරන විදිහ හරිම පහසුයි අපිට සහ වෙන වෙන ටෙක්නික් එයා අපිට පාවිච්චි කරනවා. ඉතින් ඒවත් එක්ක අපිට මන් වගේ අර අත්දැකීම් අපිට ගොඩක් තව වැඩි වෙනවා. ඒකනේ අපි ඇක්ට්‍රස්ලා විදිහට අපි කරගන්නත් ඕනේ. අපි ඇක්ටිං දිනු කරගන්න සහ අපි අත්දැකීම් වැඩි කරගන්න. මම හිතනවා ඒකට මට හොඳ අවස්ථාවක් ලැබුණා මේ ෆිල්ම් එක හරහා. දැන් මෙහෙමද මේ ෆිල්ම් එක ගත්තාම නිකන් මේ ටැමිල් දෙමළ ස්වරූපයකට ඒගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක යන එකක්. මේකේ චරිතයක් කරන්න ලැබෙන එක ගැන කොහොමද දැනෙන්නේ අත්දැකීම් කොහොමද? මං හිතන්නේ මේ ඒකත් වෙනස් ආකාරයක අත්දැකීමක්. මං හිතන්නේ ෆිල්ම් එක ඉවරෙදී අපි දෙමළ කතා කරයි.
ඉතින් එහෙම තමයි කියන්නේ. ඉතින් මේ දැන් මේ අපි මේ වැඩේදී මේ අධ්‍යක්ෂකවරයා අලුතෙන් හම්බෙන්නේ අලුත් අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්නවට හම්බෙන පළවෙනි අවස්ථාව. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? ඒක ඇත්තටම අර කලින් කිව්වා වගේ මං කලින් වැඩ කරපු නැහැ. මම වැඩ කළා නැහැ ඒ ශානෑත් එක්ක. ඉතින් එයාගේ දැන් එක එක ඩිරෙක්ටර්ස්ලා ගත්තාම එක එක විදිහනේ. ඉතින් එතකොට අපි හැම ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කිරීමේ හැකියාව අපිට තියෙනවා. හැම කෙනෙක්ට එම ගනුදෙනු කරන්න කලාවේ ප්‍රීති. ඉතින් ෂේන් අයියා කියන්නේ අපි වැඩ කරපු නැති විදිහ වෙනස් එක්කෙනෙක්. ඉතින් මේ එයාත් එක්ක අපි කතා කරද්දි සීන් බයි සීන් එයා අපිට කියලා දෙනවා මොකද්ද වෙන්න ඕනේ ඒක තව වර්ධනය කරගන්න හොඳක් කරද්දී. ඉතින් ඇත්තටම ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් ඒකනේ අපිට වැදගත් වෙන්නේ සෙට් එකක් ඇතුළේ. දැන් මේ ෆිල්ම් එකේ මේ රූපගත කිරීම ටික යනවා. ඊට පස්සේ එඩිට් එක ඊට පස්සේ මේ ෆිල්ම් එක එනවා. එනකොට ඔයාගේ ප්‍රේක්ෂකයන්ට ඔයාගේ ෆෑන් බේස් එකට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මං හැමදේම කැමති ඒගොල්ලන්ට අපිට අපි හැම නිර්මාණයකම අපි අවසානයේ වෙන්නේ අපේ ප්‍රේක්ෂකයන්. ඉතින් ඒගොල්ලෝගේ රස වින්දනය වෙනුවෙන් තමයි අපි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒගොල්ලෝ මං හිතනවා මේ නිර්මාණය තුලින් මම දායක වෙච්ච මේ නිර්මාණය තුලින් හොඳට වැළඳගනි සහ ඒගොල්ලෝ ලොකු රස වින්දනයක් ගනි කියලා මේකේ. හොඳයි එහෙනම් ඔබටත් ඔබේ කණ්ඩායමටත් හොඳ ලස්සන නිර්මාණයක් බිහි කරන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි එහෙනම්. Thank you. சிங்கள ஃபிலிம் வந்து இது எனக்கு ஃபர்ஸ்ட் ஃபிலிம் ஆஸ் அ டிஓபி. தமிழ் ஃபிலிம் ஒர்க் பண்ணியிருக்கேன். எல்லாருமே நியூ ஃபேஸஸ். அவங்களோட எக்ஸ்பீரியன்ஸ் எனக்கு சில விஷயங்கள் புதுசாக கற்று தருது. அண்ட் நான் என்னோடய எக்ஸ்பீரியன்ஸை இந்த படத்துக்குள்ளே கொண்டு வரேன். இது ஒரு கொலாபரேஷனாக பார்க்குறேன். திஸ் ஃபிலிம் மீன்ஸ் தமிழ் சிங்கள டெக்னீஷியன்ஸ் ஆர்டிஸ்ட் எல்லாருமே சேர்ந்து மிக்ஸ் பண்ணி ஒர்க் பண்ணுறது நான் ஒரு ஹெல்த்தி ஃபிலிம். தேங்க்யூ. මේක තමයි මේකප් රූම් එක. ඒ කියන්නේ වේශ නිරූපණ කරන ස්ථානයට තමයි අපි යන්න හදන්නේ. මෙතන තමයි ඒ ටේබල් මේකප් ටේබල් එක කියලා කියන එක දාලා තියෙන. රයිට් අපි මේ ඇතුළට එනවා. හරි ආපු ගමම්ම අපිට ඉන්නවා තවත් රංගන ශිල්පිනියක් කතා කරන්න ඉන්නවා. මේ කොහොමද ඉතින්? හොඳට ඉන්නවා ඉතින්. මේ ෂේන් ආර්යන් විසින් මේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය ගැන මොකක්ද ඔයාගේ අදහස? ලස්සනම චිත්‍රපටිය මට කිව්වා මෙතන කැරක්ටර් එකක් තියෙනවා එල කරන්න කියලා. මම එයාගේ ඉස්සෙල්ලා එකක් කරලා තියෙනවා. මේ දෙවෙනි එක. කලින් එකක් කරලා තියෙනවා. කරලා තියෙන මේ ටීවී ඩ්‍රාමා එක. ඔව්. දැන් මේක අපේ මේ behind the scene මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්නේ? මේ ෆිල්ම් එක බලන්න කියලාද කියන්නේ? எல்லாரும் உண்மையில் இது நல்ல ஒரு திரைப்படம். ஆரியனோட இது தயாரிக்கிறாரு. ஸ்டோரியும் நல்லோம். இதில் நிறைய எங்களோட தமிழ் கலைஞர்கள் இலங்கையில் உள்ளவங்க எல்லாரும் நடிக்கிறாங்க. அதே மாதிரி சிங்கள கலைஞர்களும் எங்களோட சகோதர மொழி கலைஞர்களும் நடிக்கிறாங்க. எல்லாரும் கட்டாயமாக இந்த படத்தை வந்து திரையில் பாருங்கள். வெகு சீக்கிரத்தில் திரைக்கு வரும். ரொம்ப தேங்க்ஸ். நல்லம். මේක මේකක් වැඩ ටික වෙන්නේ මේ ඉන්දියානු ක්‍රමයටනේ. එවල සම්භවයකටනේ. දැන් ඔයාට කොහොමද මේක වේශ නිරූපණ ශිල්පය විදිහට ඒ සම්බන්ධයෙන් තියෙන හැදෙන හම්බෙන එක්ස්පීරියන්ස් එක කොහොමද මේ වැඩේ? කියන්නේ මට ඒ පැත්තෙන් කතා කරොත් ලොකු අභියෝගයක්. ඒ කියන්නේ මම හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් වෙනදා කරන මේකප් වලට වඩා අපිට ඉන්දියන් මේකප් එක ටච් කරන්න දෙන්න ඕනේ. ඒකට මම තව අධ්‍යයනය කරලා සහ ඒකත් එක තමයි අධ්‍යයනය කරලා තමයි. ඒ කියන්නේ මෙහෙම දැන් මේ ෂේන් ආර්යන්ගෙන් මේ වැඩේ වලට ආවට පස්සේ මේ සම්බන්ධයෙන් ඔයා අධ්‍යයනය කරා කාලයක්. මේ කරලා තමයි බලලා ඊට පස්සේ කියවලා ඒ විදිහට ඒ නයත් එක්ක කතා කරගෙන ඒක වෙනසක් තියෙනවද ලංකාවේ සහ ඉන්දියන් මේකප් වල ඒ විදිහට ඒක වෙනසක් තියෙනවද මොකක් හරි? ඔව් වෙනස්ම දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ වෙනස්. ගොඩක්ම වෙනස්. කියන්නේ මේකේ ලොකුවට අර ඉන්දියන් ටච් එක දෙනවා කියන ලොකු එකක් දෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට කරනවා. නම කිව්වනම් සාලිය ජයවර්ධන. වේශ නිරූපණ ශිල්පී සාලිය ජයවර්ධන කියලා. ඔන්න මේ කට්ටිය ඔන්න ටීවී එකේ එහෙම යනකොට නම යනකොට ඔන්න බලන්න මේ තමයි සාලිය ජයවර්ධන කියන්නේ. හරි
සුබ පතනවාටත් ඔය කණ්ඩායමටත් ලස්සන. thank you thank you ඔන්න මේ කපිල අයියට කියන්න පොඩි කතාවක් තියෙනවා. කපිල අයියා දන්නවද මේ ලංකාවේ හොඳම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ටී-ෂර්ට් කරන තැනක් තියෙනවා. දන්නවද? එහෙම අහලා තියෙනවද මොන හරි තැනක් ගැන? මට එතන මීටර් එකක් නෑ මල්ලි. හරි. මේ පොඩි මතකයක් තියෙන මොකද ඒ නම මතක නෑ මල්ලි. බ්ලූබා පිළියන්දල ලුබා හරියට හරිය. පිළියන්දල තමයි මේ ලූබා ක්ලෝතින් මේ ටී-ෂර්ට් හදන්නේ. ඉතින් මේක කෝපරේටන් වලට සහ ඔෆිෂියල් ලෙවල් එකට ලංකාවේ වැඩිම ක්වොලිටියෙන් හොඳම ක්වොලිටියෙන් ටී-ෂර්ට් එකක් කරලා දෙනවා. තමන්ට කැමති ඒ කියන්නේ තමන්ට ගොඩක් කාලයක් පාවිච්චි දැන් අපි හිතුව දැන් ඔෆිස් වැඩකට වගේ ටී-ෂර්ට් එකක් ගත්තොත් අයියේ ඒක දවසින් දෙකකින් වීසි කරන්න වෙනවනේ. හරි දේවල් අවුවේ දැම්මම පාට පිච්චෙන එක දේවල් වෙනවා. නමුත් මේ ලූබා ක්ලෝතින් මේගොල්ලන්ගේ මේ ඇත්තටම මේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් නියමයි. හොඳටම තියෙනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදන සැහෙන්න අපි හොඳයි කියන එක කියනවා. දැන් අයියට තේරෙනවද මේ ඇඳගෙන මේ හොඳ ක්වොලිටි මේ ටී-ෂර්ට් එක. අපිට ගන්න බැරි දන්නේ මේ වගේ එක. අනිවාර්යෙන් පුළුවන්. අයියා ලූබා ක්ලෝතින් එකට කතා කරන්න. මේ පල්ලෙන් ඉස්සන ටෙලිෆෝන් නම්බරයට කතා කරන්න. මේ අනිවාර්යෙන්ම අයියලා තෝරන විදිහට ටී-ෂර්ට් එකක් කරගන්න පුළුවන්. අයියට බැලුවම තේරෙන්නේ මේක හොඳ ක්වොලිටි මල්ලි. අවංකව. හරි. ඔන්න අමතක කරන්න එපා. ලූබා ක්ලෝතින්. Hi guys, I'm Arjun Olu from Betiklo. First of all, thank you for chance. உண்மையாகவே நான் இந்தியாவில் படம் பண்ணிகிட்ருக்கேன். படம் சீரியல் பண்ணிட்டு இருந்தாலும் இப்போ நம்ம ஸ்ரீலங்காவில் அது இந்த இண்டஸ்ட்ரியில் புதுசாக வந்து பண்ணுறது உண்மையாகவே சந்தோஷமாக இருக்குது. அதோட ஸ்ரீலங்கா சினிமான்னு சொல்லக்குள்ள அடுத்த கட்டத்துக்கு போய்கிட்டு இருக்கு. நம்ம இது சினிமாவாக இருக்கட்டும், டைரக்ஷனாக இருக்கட்டும், ஸ்டோரி வைஸாக இருக்கட்டும், எல்லாமே அடுத்த கட்டங்களில் போயிட்டுருக்கு. அதில் ஒரு பாட்டாக நான் இப்போ ஒர்க் பண்ணுறதுல ரொம்ப ரொம்ப சந்தோஷமாக இருக்கேன். இந்த படத்தை பொறுத்த மட்டும் டிரெக்டர் என் ஃப்ரெண்டு தான். அவர் கிட்டத்தட்ட எனக்கு ஒரு 1 இயருக்கு முன்னாடியே தெரியும், 1 இயர் 2 இயர்ஸுக்கு முன்னாடியே தெரியும். அப்புறம் பேச்சுவார்த்தையில் இருந்துச்சு, ஓகே ஒரு படம் பண்ண போகிறோம் அப்படின்ற மாதிரி. அப்புறமா தான் அண்ணா கால் பண்ணி சொன்னார், ஓகே நான் இந்தியாவில் இருந்தேன், அப்போ ஸ்ரீலங்கா வந்த டைம் சொன்னார், இது படம் பண்ணிகிட்ருக்கோண்டா, ஏடியா வந்து ஒர்க் பண்ணுறியா அப்படின்ற மாதிரி கேட்டார். அப்புறம் வந்து ஏடியா ஒர்க் பண்ணேன். இப்போ அதில் ஒரு சின்ன கேரக்டரும் பண்ணிகிட்ருக்கேன். நம்ம ஸ்ரீலங்கா சினிமான்னு சொல்லக்குள்ள உண்மையாகவே பெரிய ஒரு முன்னேற்றம். முதல் காலங்கள்லேருந்து இப்போ வரைக்கும் பார்த்தோம்னு சொன்னால் நல்லாவே இருக்குது. ஸோ அதுக்கு ப்ரொடியூசர்ஸாக இருக்கட்டும், ஸ்டோரி ரைட்டர்ஸாக இருக்கட்டும், அதுக்கான க்ரூவாக இருக்கட்டும், எல்லாருமே நல்லா ஒர்க் பண்ணுறாங்க. ஸோ இன்னும் நம்ம ஸ்ரீலங்காவில் இன்னும் கூட படங்கள் வரணும், நல்லா இது செய்யணும். அதுக்காக நான் வாழ்த்து தெரிவிச்சுக்கிறேன். அப்புறம் அண்ணா செல்வம் ஒன்றா அமைச்ச விஷயம் அண்ணா பேசுவோம். பிடி செல்வம். நான் ஸ்ரீலங்காவில் மிகப்பெரும் தேவனி இனிமையிலே நாதன் மாமாவை நடிக்கிறேன். மற்றது நிறைய படங்கள் செஞ்சுருக்கிறேன். தீ மாதரில் இல்லைனாகவும், நகரலயம் அதுலேயும் நான் இல்லைனாகவும், சில படங்கள்லையும் நான் நடித்து கொண்டிருக்கிறேன். இப்பொழுது ராஷ்டிரியர் படத்தில் நடிச்சுக்கிட்டு இருக்கிறோம். இவர் நான் ஒன்றா தான் நடிச்சுக்கிட்டு இருக்கோம். இவர் மாபெரும் நடிகர், இந்தியாவில் நடிச்சுக்கிட்டு இருக்கிறார், இங்கேயும் நடிக்கிறார். அவரை நாங்கள் எங்களுக்கு பெருமையாக இருக்குது அவரை சந்தித்ததும் சரி, இங்கே நடிக்கிறத வச்சு எல்லோரும் ஒன்றா சேர்ந்து நடிக்கிறதை பற்றி பெரும் பெருமைப்படுறோம். இந்த நாட்டிலே இன்னும் வளர்ந்து வரும் திரைப்படங்களும் ட்ராமாஸ்களும் வெற்றி பெறும் என்று இந்த படத்துக்கான ப்ரொடியூசர் சேன் ஆரியன் அவர்களுக்கும் நன்றி சொல்லி விடைபெறுகிறோம். நன்றி, வணக்கம். வணக்கம். இந்த ராஸ் ஃபிலிமில் நடிக்க கிடைத்ததை பற்றி ரொம்ப பெருமையாக இருக்குது. ப்ரொடியூசர் என்னோடய ஃப்ரெண்ட் உண்டு, டைரக்டர் என்னுடைய ஃப்ரெண்டு. இதில் வேலை செய்கிறதில் சிங்கள படத்தை எனக்கு ஃபஸ்ட் டைம் இது நான் பண்ணுறேன். கண்டிப்பாக இது ஒரு நல்ல ஒரு வெற்றிகரம் தரக்கூடிய படமாக இருக்கும். இந்த படம் குழுவில் வேலை செய்யக்கூடிய அனைவரும் ரொம்ப ஒத்துமையாக வேலை செய்கிற தன்மை உள்ளது. மற்றபடி படப்பிடிப்பெல்லாம் நல்லா போயிட்டு கொண்டு இருக்குது. நிச்சயமாக இதில் பெரிய ஒரு வெற்றி ஒன்று கிடைக்கும்னு நம்ம நம்புகிறேன். கட்டாயம் கிடைக்கும். அது இது இந்தியன் ஆக்டர்ஸ்மாக இதில் உள்ள இருக்கிறாங்க. இதில் பெரிய பெரிய ஆக்டர்ஸ்மாக நடிக்கிறாங்க. நிச்சயமாக வெற்றி பெறும் நான் கடவுளை வேண்டிக் கொள்கிறேன். தேங்க்யூ. මල්ලි පට්ට ආදල් ඉතින් ආදල්ලේ යනවා වැඩේ නියමයි. ඉතින් hina වෙලා කට්ටියම රැ වෙනකන් වැඩ කරනවා. ඊයේ පාන්දර 3යි ඊට පස්සේ අපව 4ට කට්ටිය ෂූටින් ස්ටාර්ට් කරනවා. මහන්සි වුණත් එකෙක්වත් මහන්සි පෙන්වන්නේ නැහැ. පුල් ආතල් ඇත්තටම ඉතින් ඉන්දියන් සෙට් එකක් ඉන්නවා. මාර සපෝට් එකක් දෙනවා. සහ මේක මාළ කොලැබරේෂන් එකක්. ඇත්තටම මෙතන ටැමිල්, මුස්ලිම්, සිංහල ඔක්කොම ඉන්නවා. අපේ දැන් ඉන්දියන් ආටිස්ලා ඇවිල්ලා මේ දවස් ටික වැඩ කරනවා මේ ලොකේෂන් එකක. ඉතින් මේ පාදුක්ක
පුල් ආතල්ලගේ කට්ටිය වැඩ කරනවා මං හිතනවා ඉතින් අපි සතුටින් මේක එළියට දාන්න අතට end of the day සුපිරි වැඩක් වෙයි කියලා මං හිතනවා. ඉතින් මම නම් full happy වැඩේ ගැන මාර සතුටුයි. anyway බලමු අපි ලස්සන වැඩක් කරන්න තමයි plan කරගෙන යන්නේ. ඒක මල්ලි වට ආතල් එකක් අතර මට තව වෙන business තියෙන මිනිස්සෙක් මං. හැබැයි ඉතින් මුන් ආසයි මං එනවට ඔක්කොම අපේ set එක crew එක ඒගොල්ලන්ට ගැම්මක් තියෙනවලු මාත් එක්ක වැඩ කරනකොට මම ඉන්නකොට නිකන්. ඉතින් ඒ නිසා මම මේගොල්ලෝ නිදිමානනවාද 2ද 3ද මමත් ඒ උදේ පටන් ගන්න වෙලාවෙ ඉඳලා මමත් ඉන්නවා ඇත්තටම රෑ වෙනකම්. මං හිතන්නේ නිෂ්පාදකවරු එහෙම නෑ. මැනේජර්ස්ලා තමයි වැඩ කරන්නේ. හැබැයි මම එහෙම නෙවෙයි. මොකද අපිට ටික දවසයි දවස් 20ක් විතර වගේ මේක ෂූටින් යන්නේ. ඉතින් මම හිතුවේ දවස් 20 මේ කට්ටියත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කන විදිහට මමත් කනවා බොනවා. ඒගොල්ලොත් එක්ක එන්ජොයි කරනවා, වැඩ කරනවා. ඉතින් full ආතල් එකේ වැඩේ යනවා. මං හිතනවා සුපිරි වැඩක් වෙයි කියලා. ඇත්තටම මට Facebook එකේ මාර විදිහට කමෙන්ට් එනවා. වැරලා එවනවා. ඇයි මේගොල්ලන් අරන් තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනලා තියෙන්නේ. එක එක හොඳ නරක දෙකම කියන. ඉතින් ගන්න තියෙන දේ මං ගන්නවා. හැබැයි ඒ වුණාට මේ කමෙන්ට් එක වැදගත් අනිවාර්යෙන් කමෙන්ට් එක වැදගත්. ඉතින් හොඳ කමෙන්ට්ස් වගේ නරක කමෙන්ට්ස් උත් තියෙනවා. ඉතින් මොන වැඩේ කරන්න ගියත් ලංකාවේ ඉන්නවා කොටසක් සමහර දේවල් වලට බයින. හැබැයි මම නම් ඒ ඔක්කොම හරිම සතුටින් පිළිගන්නවා. මම ඉතින් ඔයාලට පේනවනේ මම ඉන්න විදියත් එක්කම තේරෙනවනේ hina වෙලා මේගොල්ලොත් එක්ක වැඩ කරගෙන. ඉතින් මේ සතුටත් එක්ක මම හිතනවා මේ වැඩේ අති සාර්ථක වැඩක් වෙයි කියලා. අපි බලමු ලස්සන වැඩක් වෙයි කියලා. ඩිරෙක්ටර් මරු. ඩිරෙක්ටර් තාත්තලා ඇත්තට මම හිතන්නේ යාගේ ෆස්ට් ෆිල්ම් එක ඔයාලට පේනවද අර hina වෙලා කෑ ගහගෙන ඉතින් මචං කියාගෙන ඔක්කොම මම හිතන්නේ යාට මාර කැපවීමක් කරනවා. ස්පෙෂලි මම කියන්න ඕනේ ඩිරෙක්ටර් මාත් එක්ක මේ වෙනකන් ගානක්වත් කතා කරලා නැහැ මේකට කොච්චරද එයාට ඕනේ කියලා. එයා වැඩේ ඉන්නේ මම හිතන්නේ සමහරලාට අපේ ඩිරෙක්ටර් මේ ස්ක්‍රිප්ට් එකත් වෙනස් කරනවා. ඒ කියන්නේ එයාට මේක ගහගෙන යනකොට එතනට ස්ක්‍රිප්ට් එකට තියෙන දේට අමතරව මොනවා හරි ඔබන්න පුළුවන් වුණොත් ලස්සන කරන්න ඒක ඔබනවා. අට පේනවනේ මේ නාවී කට්ටිය ආතල්ලේගේ. ඉතින් එහෙම තමයි එයාගේ වැඩ. ඔක්කොම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අලුත් ආටිස්ලා ගොඩක් ඉන්නවා. පරණ මූණු ටිකක් තියෙනවා. ඇත්තටම මල්ලි නුව මුදල් ගැන හිතලම වැඩ කරා නම් මම අද මෙතන නැති වෙන්න තිබ්බා. ඇත්තටම මගේ අනිත් බිස්නස් වලදීත් මම හිතන්නේ කලින් ෆිල්ම් එක කරලා ඒකේ තිබුණා මාර කටුක දේවල් ඒක එන්ඩ් එකේදී. හැබැයි ඒවත් එක්ක හිතනකොට වෙන නිෂ්පාදකවරයෙක් නම් මම හිතන්නේ මේක රැඳිලා ඉන්නවයි කියලා. බට මම වැටෙන්නේ නැහැ. සහ මට මාර ගැම්මක් තියෙනවා. මට ආත්ම ශක්තියක් තියෙනවා. and මම අභියෝග බාර ගන්න හරිම කැමති මිනිස්සෙක්. ඉතින් මුදල් ගැනම නෙවෙයි මම ඔළුවේ හිතාගෙන අතර මේකේ බජට් එකක් තියෙනවා. මම ඕවර් බජට් යන්නත් පුළුවන් සමහර විට. හැබැයි ඉතින් end of the day අපි මේ හොඳ වැඩක් කරොත් අපිට ඒක අනිත් පැත්තකින් settle වෙයි. ඇත්තටම මම නම් සල්ලි ගැන හිතන්නේම නැහැ. ඒක මගේ ජීවිතේ විදිය මම ගැන දන්න මිනිස්සු දන්නවා. මම සල්ලි ගැන හිතලා වැඩ කරන මිනිස්සෙක්ම නෙවෙයි. හැබැයි මට හම්බ වෙනවා කොහෙන් අනිවාර්යෙන් ඒකට වර තෑන්ක්ස් කරන්න ඉතින් මම මේ කතාවේ අවසානයේදී මේ මාර වැදගත් මල්ලි ඇත්තටම මෙහෙම හයියක් දෙන එක වැඩ කරන මිනිස්සුන්ට නිෂ්පාදකවරුන්ට ඩිරෙක්ටර්ස්ට මේ ඔක්කොම ඩිරෙක්ටර්ස්ලාට හැම කෙනෙකුටම මාර හයියක් මම මේ වගේ සර්විස් එකක් දැක්කමයි කලින් ෆිල්ම්ස් වල ඩ්‍රාමාස් වලම දැක්කේ නෑ ස්තුතිවන්ත වෙනවා ඔයාට සහ ඔයාගේ මේ ක්‍රූ එකට ඔයාගේ channel එකට මම මාර හයියක් ඕගොල්ලන් අපිට ඒක නම් මාරම දෙයක් මම කියන හැම කෙනෙකුටම පුළුවන් නම් මේ වගේ ශක්තියක් දෙන්න මිනිස්සුන්ට මොකද වැඩ කරන්න මිනිස්සු ආසයි එතකොට පොඩි ගැම්මක් එනවනේ කවුරු හරි ඇවිල්ලා අපි කියන හොයලා බලනවා මොනවාට හරි channel එකක දායි ඒ වගේ ඉතින් අතන ඔයාට ස්තුතිවන්ත වෙනවා ඔයා මං හිතන්නේ මේ දෙවි දවස් අපිත් එක්ක එකතු වෙච්චි ඉතින් ඉස්සරහටත් ඉන්න තව දවස් 10ක් විතර යනවා ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නවා පිටරට යන්නත් මේකේ එන්ඩ් එකෙත් එන්න අනිවාර්යෙන් සහ අපි පිටරට යනවා මේකේ සින්දුවක් ෂූට් කරන්න පුළුවන් තවත් තරයි යන්න ගිහිල්ලා අපි ලස්සන වැඩක් කරමු ඉතින් thank you very much මාර ස්තුතියි ආඩ நான் இந்திய இராணுவத்தில் இருக்கிற போது இந்தியா முழுக்க சுற்றி இருக்கிறேன் சினிமாவுக்கு வர்றதுக்கு முன்னாடி வந்த பின்னாடி உலகம் முழுக்க சுற்றி இருக்கிறேன் பல நாடுகளுக்கு போயிருக்கிறேன் யூரோப் கண்ட்ரி ஃப்ரான்ஸில் ஒரு 38 நாள் லிட்டில் ஜாஃப்னாங்கிற படத்துக்கு பாரிஸ்லேயே தங்கியிருந்தேன் அது சொல்லவே வேண்டியதில்லை பாரிஸ் உலக கலைகளின் தலைநகரம்பாங்க பாரிஸை அப்படிப்பட்ட ஒரு தேசத்தில் இருந்து ஷூட் பண்ணிட்டு வந்திருக்கேன் நான் இத்தனை நாடுகள் சுற்றினாலும் இத்தனை தேசங்களை சுற்றி வந்திருந்தாலும் எனக்கு இலங்கை இருக்குது பார்த்தீங்களா அது பக்கத்தில் என் ஊரில் இருந்து கிளம்புனா 40வது நிமிஷம் நீங்கள் நான் இறங்கிடுவேன் என் குடும்பத்தில் இறங்கிடுவேன் அவ்வளவு நெருக்கமான ஒரு பூமி நான் வியந்து இலங்கையை பற்றி நினைப்பதெல்லாம் பார்த்தீங்கன்னா இவ்வளவு வளங்களும் மண் வளமும் நீர் வளமும் நதி வளங்களும் கடல் வளமும் இவ்வளவு இருக்கிற இந்த செழிப்பான அந்த பூமி இருக்கு பார்த்தீங்களா அது என்னன்னே தெரியல எனக்கு ரொம்ப ஒரு இதன் மேலே எனக்கு பெரிய அன்பு இந்த பூமி மேலே இந்த மண் மேலே எனக்கு இருக்குது அதற்கெல்லாம் முக்கியம் நான் 83 1983
சிங்கப்பூர் போகும்போது ஏர்லங்காவில் வந்து கட்டுநாயக்கா ஏர்போர்ட்டில் இறங்கி ஒரு நாள் இங்கே இலங்கையில் தங்கி மறுநாள் போனேன், சிங்கப்பூர் போனேன். அது என்னுடைய இலங்கைக்கு என்னுடைய முதல் பயணம். அப்புறம் 2015-16 நினைக்கிறேன், 16 அந்த பீரியடில் வந்து இன்னும் ஒரு திரைப்பட படப்பிடிப்புக்காக நான் இங்கே வந்தேன். அது அந்த படப்பிடிப்புக்கு நான் வந்து பயணம் இருக்கு இல்லையா, அதில் சில கசப்பான அனுபவங்கள் இருந்தாலும் என் வாழ்க்கையில் எனக்கு பெரிய கொடையாக, பெரிய ஒரு வரமாக வாய்த்தது என் அன்பு பிள்ளைகள் நலீம் ஷா, ஷான் ஆரியன் 2 பேரும் எனக்கு பிள்ளைகளாக தான் வச்சிருக்காங்க. அந்த நட்பு கிடைச்சி அந்த படத்தின் மூலமாக கிடைச்சி. அன்றிலிருந்து இன்று வரை நான் கிட்டத்தட்ட ஒரு 15-20 தடவை வந்திருப்பேன் நினைக்கிறேன். அதை ஒட்டி லிட்டில் முரளி 800ன்னு ஒரு ஃபில்மு, முத்தையா முரளிதரனுடைய பயோபிக்கு. அதில் வந்து முரளிக்கு அப்பாவை முத்தையாவை நான் நடித்தேன். இலங்கை முழுக்க கொழும்பு, கண்டி, காலி இப்படி பல இடங்களில் படப்பிடிப்பு நடந்தது. அதுக்காக ஒரு 5-6 தடவை நான் வந்துட்டு போயிருக்கேன். இப்போ நான் வந்திருக்கிறது உண்மையிலேயே இது வந்து நான் ஒரு படம் பண்ணேன், நான் இயக்குனா என்ன, அந்த படத்தில் வந்து அதில் எவ்வளவு ஈடுபாடும் சந்தோஷமும் இருக்குமோ, எவ்வளவு பொறுப்பு இருக்குமோ அவ்வளவு சந்தோஷத்தோட நான் இந்த படப்பிடிப்புக்கு நான் வந்திருக்கிறேன். ராஜ்னு டைட்டில் இந்த படத்துக்கு. என் அருமை பிள்ளை ஷான் ஆரியன் இயக்குற படம். அதாவது ஒரு மனுஷனுக்கு வந்து பிறந்த ஊருக்கு ஓடுறது என்ன, வயசான தாய் கிராமத்தில் இருக்கிற தாயை பார்க்க போகிறது, வெளிநாட்டில் இருப்போம், நமக்கு ஒரு பிள்ளை பிறந்திருக்கோம், ஒரு ஆணோ பெண்ணோ குழந்தை பிறந்திருக்கு, அந்த குழந்தைய பார்க்கறதுக்காக தவிச்சடிச்சு ஓடி வருவோம் பார்த்தீங்களா வீட்டுக்கு, மனைவியையும் இந்த குழந்தைய. அதுபோல் வந்து எனக்கு ஒரு பேர் இன்பம் வந்து இந்த இலங்கையில் வந்து என் பிள்ளைகளை நலீம் ஷாவையும் ஷான் ஆரியனையும் பார்க்குற விஷயம். ஷான் வந்து அவர் ஒரு இலங்கையில் அவர் பன்முக கலைஞர்னா என்னுடைய ஃபேஸ்புக்கு, என்னுடைய ஊடகங்கள்லாம் நான் போடுவேன், வாட்ஸ்அப்பு, ஃபேஸ்புக்கெல்லாம். அப்படிப்பட்ட ஒரு கலைஞன் ஏறக்குறைய ஒரு 25-30 வருஷம் வந்து இலங்கை மண்ணில் சகல கலைகளையும் பெற்று டான்ஸு, ஃபைட்டு, ஆக்டிங்கு அத்தனை விஷயங்களையும் கற்றுத்தேர்ந்த ஒரு நிறைவான முழுமையான கலைஞன், ஒரு ஆர்டிஸ்ட்டு ஷான் ஆரியன். அவருக்கு சின்ன வாய்ப்புகள் பல வந்திருந்தாலும் இந்த ராஸ் படத்தை அவர் இயக்குறது வந்து அவருக்கு ஒரு பெரிய இடம், இது முக்கியமான கட்டம். இந்த முயற்சியில் அவருடைய இயக்கத்தில் நானும் பங்கு பெற இலங்கைக்கு வந்து 3-4 நாள் ஆச்சு. ஒரு அந்நிய தேசத்தில் இருக்கிற நினைப்பே வராது. வந்தோம்னா கொழும்புக்குள்ள காரில் இலங்கையில் எந்த இடத்துக்கு எப்படி பார்க்கணும், போய்கிட்டே இருந்தேன். போக பார்க்க இந்த இலங்கை மாதிரி எத்தனை இடங்கள் இருக்குது இந்தியாவிலையும். ஆனால் இங்கே பயணம் பண்ண ஒவ்வொரு வீட்டையும், ஒவ்வொரு காட்டையும், ஒவ்வொரு மரத்தையும், ஒரு பூச்செடியையும் பார்க்குற போதெல்லாம் வந்து அவ்வளோ சந்தோஷமாக இருக்குது. இப்போ நான் வந்திருக்கிற இந்த காரியம் ஷானோட அந்த ராஸ் படப்பிடிப்புக்கு வந்திருக்கிறேன். ப்ரொடியூசர் அசோக், அவர் ஒரு அருமையான மனுஷர். எங்கள் ஊர் சினிமா தயாரிப்பாளர் மாதிரிலாம் இல்லை, ஒரு அற்புதமான எல்லாருமே இருக்கிற பங்கெடுத்துக்கிற அத்தனை பேருமே வந்து என் மேலே வந்து அவ்வளோ அன்பு பொழிகிறாங்க. இதற்கெல்லாம் பிரதிபலனாக நான் வந்து என்னுடைய நான் இந்திய சினிமாவில், தமிழ் சினிமாவில் நான் அடைந்திருக்கிற அந்த இடம் இருக்கு இல்லையா, என்னுடைய அனுபவங்கள், என்னுடைய முழு வீச்சையும் ஒரு நடிகனாக இந்த படத்துக்கு கொடுக்கணுங்கிற ஒரு பெரிய ஆசையோடு இருக்கிறேன். அது நிறைவேறுன்னு நினைக்கிறேன். මේ කට්ටිය මේ තියෙන ආදරය, මේ කලාවේ තියෙන මේ සුන්දරත්වය, මේ කමුතුකම, මේ
මට නම් හිතා ගන්න බෑ. හිතුවේ නම් මේ දෙයක්. ඒගොල්ලෝ මොනවා කියලාද බය කරේ? නොකරපු දෙයක් ගැන. ඒ මම ගොඩක් කම්පියුටර් වෙලා හිටියේ. ඒ කියන්නේ ප්‍රශ්න ටිකක් ගොඩක් ඒකත් එක්ක හිතුවේ නැහැ ඉතින් මේ දෙයක් කියලා. මේ ඩිරෙක්ටර් මේ ප්‍රොඩියුසර් මේ වැඩ කරන ක්‍රූ එක ගැන මොනවද කියන්න තියෙන්නේ? AD කෙනෙක් විතර AD කෙනෙක් නේ ඒකේ ලොකුම බර දැනෙන්නේ. දිවාරයනක නිර්මාණයත් එක තමයි ඉන්නේ. එයාලා ඉන්නකොට අපිට බෑ පහු බෑලා ඉන්න. ඒක නිසා අපිත් එයාලා දෙන්නම ඉතින් නැති උනා කියන්නේ සාමාන්‍ය මිනිහෙක් ගත්තත් ඒ මිනිහෙක් ගත කරනවා වගේ තමයි. AD කෙනෙක් කියන්නේ. ෂැඩියුල් එක කවර් කරගන්දී මේ ඉන්න කණ්ඩායම මොන වගේ සහයෝගයක්ද දක්වන්නේ සහය අධ්‍යක්ෂකවරු? සහයෝගයක් දක්වනවා. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් ඉඳලා අපේ ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් දක්වා ඉන්න සියලුම ක්‍රූ එක එකතු වෙලා තමයි මේ වැඩේ යන්නේ. මේක බලුවම එක පවුලක් වගේ නිකන් එන්නේ. අනිවාර්යයෙන්. පවුලේ සමාජික ටිකක් ඔන්න එකට බිදාගන්නේ නැහැ. වැඩේ යනවා ඉතින් ලස්සන. ඔව් මේ ඉන්නේ ඩිරෙක්ටර් ගාවලත් ඇවිල්ලා මොකද? ඩිරෙක්ටර් කියලා කියනවා. හරි කොහොමද මේක පවුලක් විදියට මේ ටීම් එකක් මැනේජ් කරගෙන යන්නේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට? එහෙම වෙන්නේ. උන් හරි කම්මැලි වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් බැනලා ෆිට වෙලා තියෙන්නේ. බැලුම් ගහලා පිට වෙලා තියෙන්නේ. ෆිල්ම් එකක් කියන්නේ එන්ටර්ටේන්මන්ට් එකක්. ඒකට ඕක ප්‍රී ප්‍රොඩක්ෂන් පටන් ගත්තලා ඉවර වෙලා ස්ක්‍රීන් වෙනකම් එන්ටර්ටේන්මන්ට් එක. නිකන් පුප්පගෙන මෙතන හිර වෙලා වැඩ නැහැ නේ. ෆුල් ආර්ට් එක එන්ජොයි කරලා අවශ්‍ය කරන ලස්සන කරලා ප්‍රොඩක්ෂන් එකත් එන්න ගිහලා පෝස්ට් ප්‍රොඩක්ෂන් එකත් ලස්සන ෆිල්ම් එකක් එළියට දානවා. ඒක තමයි අපිට වුණා. ඒ වගේ අපේ ආතල් එකේ ඉන්නවා. අපිට මේ අපේ ප්‍රොඩියුසර් ඉන්නවනේ. එයා සුපිරි ආතල් එක. එයාට දෙනවා ආතල් එක සුපිරි. එයා ඔයාලට ආතල් එක දෙනවා. එයාලට ආතල් දෙන වැඩේ යනවා ඒකට නේ. සතුටුයි. හරි එහෙනම් හැමෝගෙම අවසරයි. දැන් ඉන්නේ සීන්. අපේ ටීම් එක යන්නේ. හරි හැමෝටම ගොඩක් ස්තුතියි මේක බලන්න කියලා හැමෝටම ඉල්ලනවා. අපි යනවා.